සුබ දවසක්. හයි හයි. මේ ඉතින් මේ අපි හැමදාම මේක කරන්න හිටිය. අද කොහොම හරි වෙලාවක් හම්බුණා. මොකද කරන්නේ? අපි ඒ ගැන කතා කරන්න යන්න ඔව් ඒ කියන්නේ මෙහෙමයි. අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් දුන්නොත් අපි දෙන්න ඇත්තටම එකම ආයතනයක වැඩ කරන්නේ. ඉතින් අපි දෙන්නව හැමදාම උදේට අවිල්ල කරන්නේ AI ගැනම කතා කරන එක. අලුතෙන් එන අප්ඩේට්ස් මොනවද? අලුතෙන් එන මොඩල්ස් ඇවිල්ලා තියෙන මොනවද? මේගොල්ලෝ මොනවද අවුට් කරේ? අපිට ඒව කරන්න පුළුවන්ද? අපිට මේ සබස්ක්‍රිප්ෂන්ස් ගන්න අපිට සල්ලි දීනද? වගේ ප්‍රශ්න තමයි අපිට තියෙන හුඟක්ම ප්‍රශ්න. අපි එකව ට්‍රයි කරනවා ඔව්. එක අලුත් ටූල්ස් ට්‍රයි කරනවා ඒවා කෝඩින්ද ඉමේජනේෂන්ද වීඩියෝජෙන් ටූල්ද එක යයි ටූල්ස් අපි ට්‍රයි කරනවා ඒවා කරන්න හදනවා ට්‍රයි කරනවා ඉතින් ඕක කර කර ඉන්නකොට ඉතින් අපි හැමදාම ඕක කතා කරනවා. කතා කරනකොට අපිට හිතුණා අපි නිකන් මේක පොඩ්කාස්ට් එකක් හරි මොකක් හරි ෆෝරම් එකක අපි දෙන්නම ඕක කතා කරා නම් ඉවරයි කියලා. මොකද තවත් මේවා ආසාවෙන් දැනගන්න නැත්නම් අපිටත් ඉගෙන ගන්න පුළුවන් තව කට්ටියත් එක්ක මේවා කතා කරා. ඉතින් ඒකින්ද අපි හිතුවා පොඩ්කාස්ට් එකක් පටන් ගන්න හුඟක් දවස් try කරා. නැද්ද දසුන් එක trouble shooting technical issues තියෙන ටෙක්නිකල් ඉශස් තියෙන අපි පලට්ෆෝර්ම්යක් හදන්නත් හදුව මම මේ ඒක හදාගෙනනවා ඉතින් මේ ඉතින් අපි හිතුවා පොඩ්කාස්ට් එකක් පටන් ගන්න. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් මම ඉන්නේ මාකටිං, ක්‍රියේටිව් ඩිසයින්, බ්‍රෑන්ඩින් and AI infused ඒ කියන්නේ AI enhanced AI use කරලා කොහොමද මේවා කරන්න කියන බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. දසුන් ඉන්නේ හුඟක් වෙන්නේ කෝඩින් පැත්තෙන්. ඒ වුණාට එයා මාර ඕල් රවුන්ඩ් කෙනෙක් ඇනලිටික්ස් ඩිජිටල් මාර්කටිං වෙබ් ඩිසයින් ග්‍රැෆික් ඩිසයින් උත් පුළුවන් ඒ වගේ ඒ ඉගෙන ගන්න ඒව ඉගෙන ගන්න අපි දෙන්නම ඒ කියන්නේ අපි අර කියන්නේ දැන් අර එක ටී ෂේප් ස්කෝප් එකට වඩා දේවල් අපි ඉගෙන ගන්න try කරනවා ඔව් ඉතින් එහෙම තියෙද්දි අපි හිතුවා මේ ෆෝරම් එක කරගන්න. හැබැයි මම හිතන්නේ අපි දෙන්නම AI content creation අතින් ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් එක්ස්පර්ට්ස් නෙමෙයි. අපි තාම දේවල් ඉගෙන ගන්නවා. හැබැයි අපි අයිති වෙන්නේ අර ආසන් මම හිතන්නේ ඇත්තටම මේ කොහෙවත් AI වල content creation පැත්තෙන් experts ලා ඇති කියලා. මොකද හේතුව ඔව් AI අප්ඩේට් වෙනවා. සෑහෙන ඉක්මනට අප්ඩේට් වෙනවා. දැන් අද තියෙන tool එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒක ඊට වඩා අප්ඩේට් වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒකට ඕන විදිහට දැන් ඉස්සර ඔය prompt engineering එක අර සෑහෙන prompt දැන් අර මම හිතන්නේ මතක තමයි එකපාරක් අර prompt එකක් දුන්නා මේ AI එක හිතන විදිහ කියන්නේ අපි content create කරන දේ වෙනස් කරන්න එක 아무තු wordings ටිකක් එක්ක. ඒවා ඇවිල්ලා අර prompt engineers ලා create කරන prompts. හැබැයි දැන් ඊට වඩා නිකන් අර casual chat එක වගේ prompt අපිට develop කරගෙන යන්න පුළුවන්. prompt engineering කියන field එක සෑහෙන advance වෙලා තියෙනවා. ඒක අලුත්ම field එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ natural language processing වල එක මාර conversation වෙලා තියෙනවා මම හිතන්නේ. ලොකු prompt එකක් ඕනේ නැහැ. කියන්නේ prompt එකක් දාලා Tamanට ඕන දේ කරගන්නත් පුළුවන්. හැබැයි ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට යූස් කරන්න පුළුවන් විදිහට ඒක මාර කන්වර්සේෂන් වෙලා තියෙන එක උදාහරණයක් විදිහට කිව්වොත් දසුන් මෙහෙමයි. දැන් අපි ඒක normal ඉදිනදා usage එක බැලුවොත් මම මගේ ඉස්සරහ එක්කෙනාට කිව්වොත් අපි කියමු එතන වතුර බෝතලයක් තියෙනවා. මට මේ වතුර බෝතලේ අරන් දෙන්න කිව්වොත් ඒක මාර කන්වර්සේෂනල්. මම ප්ලීස් කියලා කිව්වොත් එයා මට වතුර බෝතලේ අරන් දෙනවා. හැබැයි මම එයාට කිව්වොත් මට ඔයා හිමීට ඔයාගේ දකුණු අතින් ඔය වතුර බෝතලය ඇල්ලලා මෙතන තියන්න කිව්වොත් එයාට කියපු කමාන්ඩ් එක ඒ විදිහටම කරනවා. මම හිතන්නේ ඒක තමයි අපිට ගන්න පුළුවන් එක්සැම්පල් එක. ඔයා normal prompt එකක් conversation විදිහට කිව්වත් ඔයාට ඒ output එක දෙනවා. හැබැයි ඔයා වැඩිපුර details දාලා ඒ prompt එක කිව්වොත් ඔයා දන්නවනේ මේ prompt එක මේක තියන්න ඕනේ කොතනද මොන අතින්ද එයා වතුර බෝතලේ ගන්න ඕනේ එහෙම තියලා කිව්වොත් එයාට ඕන එක කරන්න පුළුවන්. මම හිතන්නේ එතන තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ ඔව් අන්නේ දැන් ඕක ඔයාට මම හිතන්නේ හොඳටම යූස් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි image generate කරද්දී අපි කියන්නේ මේ මෙහෙම මොකක් හරි normal prompt එකක් දීලා conversational type එකේ prompt එකක් දීලා කියනවා මේක image generate කරන්න කියලා. හැබැයි දැන් ඔයා generate කරන සමහර images ඒක අර කියන්නේ normal prompt එකකින් එන output එකට වඩා ගියපු දේවල් තියෙනවා ඒක. details ගොඩක් details තියෙනවා. ඒ details හරියට prompt එකකින් දෙන්න ඕනේ. ගොඩක් ඒක මම දැකලා තියෙනවානේ සෑහෙන time consuming සමහර වෙලාවට. ඒකට time එකක් ගොඩක් patience time එක කියන දෙකම ඕනේ. ඔව් හරි output එකක් ඔව් නේ. නෑ ඒක මෙහෙමයි. ඒක මම කියන්නේ මේ නිශාන්ගෙම තමයි නෑ නොදැනුවත්වම අපි ඒ කතිකාවකට ආව මම හිතන්නේ දැන් මේ prompting ගැන. හැබැයි තාම අපි introduction එක කරුණෙත් නෑ. මේ ඔව් නේ. introduction එක කරන්න ඉස්සෙල්ලා මම අතන්ට එන්නම් ඔයා කියපු ඒ point අපි මේක මම හිතන්නේ දැන් podcast එකක් කියන්නේ
අපි දෙන්න දැනුම බෙදා ගන්න ඩිස්කෂන් එකක් වගේ වෙන්නේ. ඉතින් ඒ ඩිස්කෂන් එක ඕන තැන් වලට යන්න පුළුවන්. ඒක මට කියන්නේ ඔව් තෝතම අන්නේ ගන්නේ අපි නිකන් මේ කන්වර්සේෂන් එක අපි නිකන් ඔෆිස් එකේ යන කන්වර්සේෂන් එක වගේ තමයි. රෙකෝඩ් කරලා දානවා වගේ තමයි. අපි සමහරලාට සෑහෙන තැන් වලට යනවා. මේක AI වලින්ම නෙමෙයි. සමහරට වෙන වෙන තව තැන් වලට දේවල් යන්න වලින් පුළුවන්. අතර වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ අපි ඒවට යන්න ඉස්සෙල්ලා පොඩ ඉන්ට්‍රොඩක්ෂන් එකේ මම ඉතුරු ටික කියලා එන්නම්. මේක අපි දිගටම එපිසෝඩ්ස් 10යි. එපිසෝඩ්ස් දාන්නකොට අපි දැනට අපි දෙන්න කතා කරන ඒවා තමයි දාන්නේ. හැබැයි going forward අපිට පුළුවන් experts ලා ඒ කියන්නේ එක content creation, prompt engineering ඊට පස්සේ AI systems වල architecture සාධන කට්ටිය කියන්නේ designers ලා UX පැත්තෙන් ගත්තොත් එහෙම ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ethical usage of AI එහෙම ගත්තොත් law makers ලා ඉන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්න. ඒවා කතා කරන ගමන් ඒ මම හිතන්නේ ඒක අනාගතයට තියෙන්නේ. ඒකත් මම හිතන්නේ ඩෙවලොප් වෙන්න ඕන සයිඩ් යන්නේ වාගේ මේ අන්තිම ඔව් ඔව් ආටිකල් එකේ ඔව්. ඔය ඒක මම කතා හිතන්නේ කරා. විශේෂයෙන් ලංකාව ඉන්දියාව වගේ රටවල් වල විශේෂයෙන් බලන්න ඕන දෙයක් තමයි මේ ethical usage of AI. මම හිතන්නේ අපි හුඟක් මේ super tools අපේ රටවල් වලට ආවම අපි ඒක misuse කරනවා. ඒව ගැනත් අපි කතා කරන්න මම හිතන්නේ අපි පළවෙනි එපිසෝඩ් එක අපි බැලුවේ මේ පොඩි හැඳින්වීමක් කරන්න අපි දෙන්න ගැනයි. ඊට පස්සේ අපි මේක කරන්නයි කියන එක. කරන්නයි කියන එක එක හේතුව එක තව මේකක් මට කියන්න ඕනේ අපි මේක සිංහලෙන් කරන්න හදපු හේතුව දසු. අපි වගේම මේක ලංකාවේ ඔඩියන්ස් එකට මේවා ගැන ඉගෙන ගන්න කැමති ඔඩියන්ස් එකට ඊට පස්සේ අපිත් එක්ක කතිකාවතක් කරන්න කැමති ඔඩියන්ස් එක අපේ ආසාවට ඇත්තටම අපි කතා කරන දේවල් ඩේලි කතා කරන දේවල් කාට හරි යූස්ෆුල් වෙන්න පුළුවන් මේක ඒ කියන්නේ අපිටත් ඉගෙන ගන්න. අපි කියන මොන හරි වැරදි තියෙනවා නම් තාම මොන හරි අපේ හදන්න තියෙනවා නම් අපි ඉගෙන ගන්න තියෙනවා නම් ඕගලන්ටත් අපිත් එක්ක කතා කරලා කියන්න පුළුවන්. අපි තා ෆෝරම්ස් හදාගෙන ඒ කියන්නේ සෝෂල් ලින්ක්ස් දාලා අපි ඒක හදයි. ඉතින් මේ දසුන් මම හිතන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක අපි දෙන්න මේකට දාපු නම කියමුද? ඔව් නම ඒක කිව්වේ නෑ මෙච්චර ගානේ. ඒක කිව්වේ නෑ ඒක තමයි. ඒකට දාපු නම එහෙම වෙන්නේ ඇයි? ඒක ඇයි කියන එක ඇයි නෙමේ සිංහලෙන් ඇයි නෙමේ AI. එහෙම වෙන්නේ AI ගැන කතා කරන නිසා තමයි AI කියන්නේ. ඇත්තටම ඇයි ඒ නම දාන්න හේතුව නිසා? ඉතින් අපිට තියෙන ප්‍රශ්න හින්දා තමයි අපි හැමදාම බලන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. මේ හුඟක් tools එනවා, හුඟක් මිනිස්සු එක දේවල් කරනවා, අපි දෙන්න ඒ ගැන කතා කරනවා. ඉතින් අනිත් කට්ටියත් එක්කත් ඒ ගැන කතා කරන් තමයි අපි කරේ. දසුන් මොකද හිතන්නේ මේ tools වැඩිපුර එන එක ගැන? අපි කොහොමද ඔයා කොහොමද දැන්? ඔයා development පැත්ත බලනවා, analytics පැත්ත බලනවා. මම දැකලා තියෙනවා ඔයා හුඟක් AI tools use කරගන්න ඔයාගේ එකක් daily life එක automate කරගන්න අනිත් එක works ඒ කියන්නේ වැඩ කරන තැන දේවල් efficient කරගන්න ඔයාම develop කරලා හදාගන්න. හැබැයි ඔය එන tools ඒ කියන්නේ මේ සතිය එක අප්ඩේට් එකක් එනවා එක කම්පැනි එකකින් අනිත් කම්පැනි එකකින් තව මේකක් එනවා. ඔයා කොහොමද හරි දේ use කරගන්න? ඔයා කොහොමද ඔයාගේ mindset එක තියාගන්න එකක් use කරගන්න හරි එක develop කරගන්න හරි? මම ඇත්තටම යූස් කරන ටූල්ස් තියෙනවා ක්ලෝඩ් එක යූස් කරනවා. chat GPT එක යූස් කරනවා. ඒකේ ප්ලස් version දෙකේම ප්ලස් එකයි ක්ලෝඩ් එකේ pro එකයි අරගෙන තියෙන්නේ. ඒකට හේතුව ක්ලෝඩ් එක ගොඩක්ම තියෙන්නේ කෝඩින් පැත්තට. ඒකේ සාමාන්‍යයෙන් අපි නිකන් කෝඩ් එකක් ජෙනරේට් කෝඩ් එකක් නෙවෙයි වෙබ්සයිට් එකක් අපි ලෑන්ඩින් පේජ් එක ජෙනරේට් කරනවා කියමු. ඒකට ගන්න කෝඩ් එක එක්ක නැත්තම් ග්‍රැෆික්ස් එකක් නිකන් ඉන්ටරැක්ටිව් එලිමන්ට් එකක් HTML CSS JavaScript වගේ යූස් කරලා කරනවා නම් chat GPT වල එන අවුට්පුට් එකට වඩා නිකන් අපි දෙන normal දෙන prompt එකෙන් කියන්නේ conversational prompt එකෙන් Claude වල එන අවුට්පුට් එක සෑහෙන වෙනස්. ඒකේ සෑහෙන improvements තියෙනවා. chat GPT හොඳ නැහැ කියලා නෙවෙයි chat GPT සෑහෙන දේවල් වලට හොඳයි. ඒක chat GPT Claude ඊට අමතරව යූස් කරනවා නිකන් ඔය නිකන් අපි නිකන් chat එකට නිකන් වාදය කරලා අපි නිකන් පොඩ්ඩක් නිකන් සමහරවල්ලාට නිකන් ෆන් එකට වගේ යූස් කරනවා Grok. ඒක මම ගොඩක්ම කන්ටෙන්ට් රයිට් කරද්දි දැන් මගේ වෙබ්සයිට් වල මම කන්ටෙන්ට් රයිට් කරද්දි රිසර්ච් ටූල් එකක් විදිහට යූස් කරනවා Perplexity perfect රිසර්ච් ටූල් එකක් විදිහට දැන් ඩීප් රිසර්ච් වගේ කරනවා නම් chat GPT එකත් ඒකත් හොඳයි හැබැයි Perplexity එකේ ගොඩක් රිසර්ච් අපිට අර දිගට යන්න පුළුවන් මේ අපි මොකක් හරි certain topic එකක් ගැන දිගට මේ රිසර්ච් කරගෙන යන්න පුළුවන් Perplexity එකේ down the rabbit hole යනවා.
ඕ එතකොට දැන් කලෝඩ් එකේ තියෙන දැන් අපි කරන්න බැරි දැන තියෙන බ්ලොක එකක් තමයි කලෝඩ් එකට බැහැ අපි දෙන ගැන හිතන්නු අපි දෙනවා මොනාද එක්සල් ශීට් එක එක්සල් ශීට් එකත් දුන්නොත් ඒකේ ඇනලයිස් කරන්න පුළුවන් හොඳට ඇනලයිස් කරට අවුට්පුට් එක දැන් චැට්ජිපිටි එකට කිව්වොත් මට මේක මේ විදිහට ටේබල් එකකට දාලා ඒකට ස්ටයිල් සුත් ඇඩ් කරලා දෙන්න කිව්වොත් ඒකට දෙන්න පුළුවන් අවුට්පුට් එක ක්ලෝඩ් එකට ඒ වැඩේ කරන්න බෑ තාම දැන් ක්ලෝඩ් 4 එක තියෙනවා ක්ලෝඩ් 4 එකෙත් තාම මං හිතන්නේ ඒගොල්ලන්ට මේක බෑ මම මේක ඇත්තටම මේක ටෙස්ට් කරලා බලන්න ඕනේ මේක මොකද ඇනලිසිස් කරන එක දැන් ඔය ඩේටා ඇනලිසිස් වලට එහෙම සෑහෙන යූස් කරන්න පුළුවන් මේ AI tools දැන් ඇත්තරම එක්සල් ශීට් එකකින් අපි දෙන ඩේටා ඇනලයිස් කරලා ඒක අපිට ඕන විදිහට එක්ක ක්ලීන් කරලා එහෙම දෙන්න පුළුවන් හරි මේ chat GPT වලට මම ඒක හරියට යූස් කරනවා මේ ඊමේල් මාකටිං වලදී එහෙම ඊමේල් ලිස්ට් එහෙම අරගෙන ඕන ෆෝමැට් එකකින් අවුට්පුට් එක ගන්න පුළුවන් CSV ඕන නම් CSV විදිහට නැත්නම් Excel ෂීට් එකක් විදිහටම ඒවට මම යූස් කරනවා ගොඩක් කෝඩින්ග්ස් වලට යූස් කරනවා දැන් කෝඩ් එකක් දැන් ඇත්තටම මම සාමාන්‍ය පැයක් පැය දෙකක් තුනක් පැය හතරක් විතර වගේ රිසර්ච් කර ලියන්න ඕනේ කෝඩ් එකක් මම ඕන දේ කියලා ටක් ගාලා කෝඩ් එක ගන්න පුළුවන් chat GPT cloud දෙකෙන් ඒකට ඒක සෑහෙන ස්පීඩ් අප් වෙලා තියෙන process එක ඊට පස්සේ ඔයා ඒකෙන් ඔයාට ඕන රෙකමෙන්ඩේෂන්ස් උත් ගන්නවා ඔව් රෙකමෙන්ඩේෂන්ස් උත් ගන්නවා දැන් මේක මම දැන් cloud එකෙන් කරත් එහෙම දැන් අර මේ මොනවාද මම ඔය platform එක අපේ මේවා කරන්නම ගත්ත platform එක සම්පූර්ණයෙන්ම හැදුවේ cloud එකේ ඒලා තියෙනවා මේනස් කියලා තියෙන්නේ තව තියෙනවා ඉතින් ගොඩක් තියෙනවා AI tools අපි use කරන මේ දැන් මම ඒකෙත් හැබැයි ඒවල මම කියන්නේ pro versions කියන්නේ ඒකේ plus versions paid versions මම අරන් නැහැ subscription අරන් නැහැ ඒ නිසා ඒක ගොඩක් limitations තියෙනවා දවසට use කරන්න පුළුවන් credits ගන්නක් තියෙනවා ඒ වුණාට ඒකිනුත් දේවල් කරගන්න පුළුවන් ඉතින් ඒක දවසුන් මං හිතන්නේ මේ ඔයා ඔය කියන්නේ තමන් කටයුතු කරන වර්ක් ෆ්ලෝ එකේ ඒ කියන්නේ තමන් කරන වැඩවල ඒ හැම වැඩටම වෙන වෙනම මොඩල්ස් ඕන වෙනවා. ඒ මොඩල්ස් වලින් තමන්ට ලේසියෙන් කරන්න පුළුවන් දේ ඔයා දැනගෙන ඉන්න ඕන කියන්නේ. රිසර්ච් ඇන්ඩ් එක්ස්පෙරිමන්ට්. ඒක සමහර විට එක්ස්පීරියන්ස් එකෙන්ම වෙන්නත් පුළුවන්. මේක මේ ලිමිටේෂන්ස් තියෙනවා කියලා එහෙම වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට දැන් ඇත්තටම එක්ස්පීරියන්ස් එකකට තොර සමහරට අපිට ඒ ගැන රිසර්ච් කරන්න පුළුවන්. ඒක නිකම් AI tool එකෙන් අහන්න පුළුවන්. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඒවත් දැන් මේ තව chat GPT වල මේක මේ මම මේ ඊයේ පෙරේදා ආටිකල් එකක දැක්ක කතාවක් තියෙන්නේ. ඒක chat GPT වල අපේ අවුට්පුට් එක තියෙනවනේ. අවුට්පුට් එක අපි හිතනවට වඩා ඉම්ප්‍රූව්ඩ් අවුට්පුට් එකක් ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේක ඇවිල්ලා data sets වලින් මේ LLM ට්‍රේන් කරන්නේ. එතකොට ඒගොල්ලෝ ට්‍රේන් කරන්නේ එක එක personas වලින්. ඒක පර්සෝනස් එතකොට අපි පර්සෝන එකක් එකට සයින් කරොත් ඒ කියන්නේ මේමයි දැන් හිතමු කන්ටෙන්ට් එකක් අපි රයිට් කරනවා කියලා එතකොට අපි ඒක දුන්නොත් එහෙම ඕක මේ 3 word rule කියලා කියන්නේ ඔකට ඒක එතකොට අපිට දෙනවා ඒක think අන්තිමට දැන් මොකක් ටොපික් එකක් දීලා write about this topic like a content writer අන්න එහෙම ඒ විදිහට දුන්නාම ගොඩක් වෙලාවට දෙන normally දෙන output එකට වඩා improved output එකක් හම්බ වෙනවා. ඕක දසුන් sorry කියනවා. ඔව්. කියන්නේ හරි. නෑ ඒකට මැඩ් ඔන් කරන එක මාත් කරනවා. ඒක මේ ඕක හුඟක්ම අපිට ඕක ගැන ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම Google එකනුයි OpenAI එකනුයි IBM ඔය හුඟක් තැන් වලින්. ඊපස්සේ ඇන්ඩ්‍රුනයි කියලා එක්කෙනාගේ තියෙනවා deeplearning.ai. ඒ වගේ තැන් වලට ගියාම දැන් ඒගොල්ලෝ ෆ්‍රී මොකද ඒකට කියන්නේ ෆ්‍රී ඉගෙන ගන්න ඩොකියුමන්ට්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ ටියුටෝරියල්ස් තියෙනවා. අපිට ගිහලා ඉගෙන ගන්න පුළුවන්. resources තියෙනවා ඉගෙන ගන්න. resources තියෙනවා ඉගෙන ගන්න. sorry resources is the word. මේ prompt engineering එක ඉගෙන ගන්න පුළුවන්. දැන් දසුන් කියප එක දැන් තමයි ඒක මාත් කරන වැඩක් ඔය ඒගොල්ලන්ට ඔය මේකක් දෙනවා act as an expert මොකක් හරි වගේ ඩොමේන් එක 3 word ම නෙමෙයි දැන් 3 word rule එක කියලා තිබ්බට ඒක අර simply එහෙම හදලා තියෙන ඊට වඩා 3 magic words හරි කොහොම කියලා තමයි ආටිකල් එකේ තිබ්බේ එහෙම නැතුව දැන් ඔයාලා කියන දේ අපිට පුළුවන් persona එක assign කරන්න කියලා. ඔයා මේ විදිහට කරන්න කියලා.
ඒක මෙහෙම ඒක පුළුවන් තරම් තමන් දෙන ප්‍රොම්ප්ට් එක පුළුවන් තරම් ඩීටේල් වුණාම ඒක ඇඩ්වාන්ස් වුණාම ඔයාට එන අවුට්පුට් එකත් මාර ඇඩ්වාන්ස්. ඉතින් අර මං ඉස්සෙල්ලා කියපු අර වතුර බෝතලේ කතා. දැන් ඔව්. දකුණත් එක්කෙනෙක්ට කියවොත් වමත් එක්කෙනෙක් කියලා හිතලා මට වතුර බෝතලේ දෙන්න කිව්වොත් එයා විදියට දෙන්න. ඉතින් ඒ වගේ මේ ඕකේ හුඟක් දේවල් තියෙන ඔය best practices prompt engineering කරනකොට එකක් මම හිතනවා එක ලොකු වචනයක් කිව්වා මේ limitations තියෙනවා කියලා මේ මොඩල්ස් වල. අපි පාවිච්චි කරනකොට තමයි දන්නේ ඒ වගේ තමන් කරන වැඩේට තමන්ට තියෙන limitations මොනවද කියලා. ලිමිටේෂන්ස් ඒකත් මොනවද ඒ තියාගෙන තමයි අපි වැඩ කරන්න ඕනේ. ඉතින් මේ ඇත්තටම limitations තියෙනවා. AI මාර powerful වුණාට සමහර විට අපිට කරන්න. එතනින් එහාට තමන් දැනගන්න ඕනේ තමන්ගේ domain එක මේක කොහොමද creatively hack කරලා තමන්ට ඕන එක කරගන්න ඕනේ කියලා. ඒ limitations එක්ක මම හිතන්නේ තියෙන තවත් එකක් තමයි ඔයා දැනගන්න ඕනේ AI වලින් එන output ඔයා කරන වැඩේට වෙන final output එකක් නෙවෙයි. ඒ කියන්නේ ඔයාට ඒකට මේ ඒක frustrate වෙන්න බෑ. තමන් කරන පළවෙනි එකෙන් තමන්ට උන output එක ආවෙ නැති වුණාම ඒකට නිකන් frustrate වෙලා හරියන්නේ නැහැ. මොකෝ iterations කියන එක තාමත් තියෙනවා. මම හිතන්නේ අපි ඔක්කොම දෙපාරක් දැන් මම image එකක් හදනකොට උනත් මම දෙපාරක් තුන් පාරක් මම iterate කරනවා මට ඕන එක එනකම්. ඕන එක අපි කියමු 10 සැරයක් විතර කරලා ආවේ නැහැ කියලා. එතකොට තමන් දැනගන්න ඕනේ තමන් මේ මොඩල් එකේ අපර් ලිමිට් එකටම රීච් වෙලා තියෙන්නේ. මට දැන් ලිමිට් එකක් ඇවිල්ලා තියෙනවා. මම මේක දැන් මම දන්න ඩොමේන් එකට ගෙනහලා මමම එඩිට්ස් කරනවා නැත්නම් මම වෙනස් විදිහකට මට ඕන දේ කරගන්නවයි කියන එක. ඒක එකක්. අපි ඇත්තටම කතා වුණේ දසුන් මේ එන ඔක්කොම ටූල්ස් එක්ක අපි කොහොමද මේ අපිට ඕන එක යූස් කරගන්න කියලා. ඉතින් ඔයා එතන එකක් කිව්වා තමන්ට ඕන ඩොමේන් එක ලිමිටේෂන්ස් එක හරි ටූල් එක යූස් කරන්න. ඉතින් මම හිතන්නේ අනිත් එක තමයි ඔයා කිව්වා වගේ දසුන් මේ ඔයා කිව්වා ඔයා කෝඩින් වලට එකක් යූස් කරනවා, ඔයා බ්‍රේන්ස්ටෝම් කරන එකක් යූස් කරනවා, ඔයා ඔයාගේ බ්ලොග්ස් ලියන්න තව එකක් යූස් කරනවා. ඉතින් ඒ කියන්නේ ටෙක්ස්ට් ජෙනරේෂන්ස් වල මම හිතනවා හුඟක් කිව්වේ Claude GPT, Gemini වගේ නේ. දැන් ඉමේජ් ජෙනරේෂන් කරනවා නම් Gemini Mid ගොඩක් Gemini use වෙන අඩුයි මොකද Gemini ඉතින් expert ඔයාලා Gemini use කරන්නේ ගොඩක් වෙලාට Imagen එතකොට දැන් ඒ Veo එකත් මේ ළඟදී use කරලා තිබ්බා ඒකට හේතුවක් තියෙනවා. මම Gemini ඒ කියන්නේ Google එක data set එක යූස් කරන මොකෝ ඒගොල්ලෝ ගාව තමයි හුඟක්ම diverse data set එකක් තියෙන. ඒකට මට ඕක අහන්න ලංකාවේ ඕන ප්‍රශ්නයක් තමයි මම හිතුවා ඒක දෙවෙනි එපිසෝඩ් එක කියන්නේ තියාගෙන මොකද අපි content creation ගැන දෙවෙනි එපිසෝඩ් එක කතා කරන්න හින්දා මේ ඔව් අපි deeply ගැන කතා කරන්න හින්දා අනිත් එක මම හිතන දසුන් අපි කරන්න ඕනේ හුඟක්ම මේ දා ඔයයි දෙන්නව දන්න අපි දෙන්නව මේ හුඟක් community bus එක කියන්නේ LinkedIn එකේ වුණත් Discord එකේ වුණත් හැමතැනම අපි ඒ communities වලට ගිහිල්ලා මොනවද කතා කරන්න කියලා බලනවා නේ. අනිවාර්යෙන්ම දැන් අපි දැන් ගොඩක් කලාට දැන් වාගෙනන් දැන් ඇත්තටම LinkedIn එකේ community එකක් දැන් බිල්ඩ් වෙගෙන යනවා AI ගැනම කතා කරන්න. දැන් මටත් දැන් මට ඇත්තටම LinkedIn එකට ගියොත් මම ගොඩක් LinkedIn එකේ තමයි බලන්නේ. LinkedIn එකට ගියොත් AI ගැන දේවල් විතරමයි පෙන්වන්නේ දැන්. අනිත් ඒවා පෙන්වන්නෙම නැත්තම් තනිකර ෆීඩ් එක හැදලා තියෙන්නේ AI වලටමයි. AI වලින් අලුතෙන් එන්නේ මොනවාද රොබොටික්ස් එකක් තියෙන AI යූස් කරලා රොබොටික්ස් වල එන ඇඩ්වාන්ස්මන්ට්ස් ඕවා තමයි පෙන්වන්නේ ගොඩක්. ඔයා හිතන්නේ මේක hype එකක් කියලා. මේක ඇවිල්ලා බූම් එකක් වෙලා කඩන් බබල් එකක්. බබල් එකක් වෙලා කඩන් හිටියේ. මොකද කියන්නේ? මම හිතන්නේ නැහැ. ඕක ඔය ක්‍රිප්ටෝ සීන් එකට ඔතන එන්නේ ක්‍රිප්ටෝ එක කාලෙන් කාලෙට බබල්ස් එනවා යනවා එහෙම වෙනවනේ බබල් ක්‍රිප්ටෝ බබල් එක කියන්නේ උනට ක්‍රිප්ටෝ බබල් එකක් වුණාට ඒවා ක්‍රිප්ටෝ නැති වෙලා නැහැ. ක්‍රිප්ටෝ එන්න යන්නේ කියන්නේ ඒක හයිප් වෙනවා අය ඩවුන් වෙනවා ඒ වුණාට යන්නේ මෙහෙම. කියන්නේ ඒක බ්ලොක්චේන් ටෙක්නොලොජි එක. එතකොට ඒ වගේම AI වල මේ අද මේ මම මේ ආටිකල් එකක් දැක්කා. මේක තියෙන්නේ ආටිකල් එක තියෙන්නේ popularmechanics.com කියන වෙබ්සයිට් එකේ. මේ ආටිකල් එක කියන්නේ humanity may achieve the singularity within the next 6 months කියලා. මේක මේ ඇත්තටම සයින්ටිස්ලා කට්ටියක් කියනවා එහෙම වෙන්නේ නැහැ කවදාවත් කියනවා. කියන්නේ AGI ගැන අපි කතා කරන්නේ. ඒ කියන්නේ artificial general intelligence කියන singularity කියන එක වෙන්නේ කියන්නේ Tamanට තනියම හිතන්න පුළුවන් artificial
ඉන්ටෙලිජන්ස් එක. ඉතින් මේක සමහර කට්ටිය කියනවා සයින්ටිස්ලා කියනවා ප්‍රෙඩික්ට් කරනවා මේවා ප්‍රෙඩික්ෂන්ස්. ඉතින් මේවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 2026 වෙද්දී එහෙම LLM එකක් තියෙයි කියලා. හදයි කියලා. සමහර අය කියනවා මේ ප්‍රෙඩික්ෂන්ස් කරලා තියෙන්නේ මේ ප්‍රෙඩික්ෂන් එකට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ප්‍රෙඩික්ෂන්ස් 8500ක් විතර ඇනලයිස් කරලා. ඒක AI වලින් කරන්න කළා. තමයි මේ ප්‍රෙඩික්ෂන් එක අරන් තියෙන්නේ. මේ අර නිකන් අර නිකන් හිතලා මේ මෙහෙම වෙයි කියලා හිතන ප්‍රෙඩික්ෂන් අපි ප්‍රෙඩික්ට් කරන දේවල් වගේ නෙවෙයි. මේවා මේ ප්‍රෙඩික්ෂන් එක අරන් තියෙන්නේ අර සාහෙන්න ඩේටා ඇනලයිස් කරලා තමයි මේ යන ස්පීඩ් එකට AGI එක තැනට යයි කියලා. හැබැයි ගොඩක් කට්ටිය කියන ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහර කට්ටිය කියන එහෙම වෙන්නේ නැති වෙයි කියලා. එහෙම වෙන්නේ නැති වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඉතින් 2026 වෙනකන් අපි ඉන්නවනේ. ඉතින් එතකොට බලාගන්න පුළුවන් මොකද ඇත්තන AGI ඒද AGI ආවොත් අර එදා අර අපි අර කට් වෙච්ච මේක අපි කතා කරන්නේ Afraid movie එක ගැන. Netflix එකේ බැලුවේ නැත්නම්? නෑ තාම බලන්න හම්බුනේ. ඒක බලන්න ඒ වගේ සිටුවේෂන්ස් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මෙහෙමනේ දැන් නෝමල් ඇලෙක්සා වගේ මේ හෝම් ඔටෝමේෂන් සිස්ටම් එකක් ගත්තොත් ඒ වල වෙන්නේ එන අපි කො ලයිට් එකක් ඔටෝමේට් කරනවා එක්කෝ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් දැන් තියෙන ඇඩ්වාන්ස් ඒවා නිකන් ඒවා ඕවර් ද ඉන්ටර්නෙට් කියන්නේ එක එකට කනෙක්ට් කරලා එහෙමනේ තියෙන්නේ. ඒ වගේ නෙමෙයි අරකට ගේ තැන් වල කියන්නේ ඇස් දෙනවා. ඒ කියන්නේ ඇහක් එයාට අයි එකක් දෙනවා. ඒගැන ඒක අපිට ඕන තැනක අපිට මවුන් කරන්න පුල නිකං අලවන්න තියෙන ගෙද එහෙම කරපුහාම යා ඉමේජ් දැන්ටත් ඉමේජ් ජනලසිස් පුළුවන් ඇත්තරම අපි චැජිපිටියක් ගත්තොත් ඒකේ වොයිස් සර වොයිස් මෝඩ් එකෝන් කරලා එමන වීඩියෝ මොඩ් එකෝන් කරලා වීඩියෝ මොඩ් එකෝන් කරලා කිවොත් එහෙම මොකක් හරි අපි දැන් මේසයක් උඩ තියෙන දේවල් කියන්න කියලා ඒකට කියන්න පුළුවන් මේ දේ තියෙන මෙහෙමයි මේවා මේ තියෙන්නේ ඒකේ ඒ වගේ එතකොට අර තියෙන ඒ වගේ ඉන්ටෙලිජන්සයක් ආවොත් ඔය වගේ හෝම් ඔටෝමේෂන් සිස්ටම්ස් කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි. එතකොට ඉන්නේ කවුද කරන්න වුණාද එක්කෝ පොඩි ළමෙක් ඉන්නවා නම් එයාව බලන්න කියලා දීලා ගියොත් එහෙම ඒ අයට එතකොට එයා වැරදි මොනවා හරි ඉන්නකෝ මොනවා හරි රිස්කි දෙයක් කරන්න ඕන ටක් ගාලා මෙහෙන් එයාට කියන්න පුළුවන් මේ මෙහෙම දෙයක් වෙන්න යන්නේ. එයාට ඇනලයිස් කරන්න පුළුවන් මේ ගියොත් මොකක් වෙයිද කියලා. ඒ වගේ දේවල් ඒක මේ වගේ හැබැයි වගේම තමයි අනිත් පැත්ත. දැන් ෆ්‍රේඩ් මූවි එකේ තියෙන්නේ දෙපැත්තම තියෙනවා. හැබැයි දෙපැත්තම තියෙනවා. ඒක තමයි මම කියන්නේ. දෙපැත්තම තියෙනවා. ඇත්තටම මේ එක්ස්පොනෙන්ෂල් growth එකක යන්නේ නේද දසු. ඒ කියන්නේ growth එක තියෙන්නේ මාර උඩකට යන්නේ. ඔව් දැන් ඇත්තටම අවුරුදු දෙක වගේ ඇතුළත ගියේ මෙහෙම. ඕක එක තැනකදී ඉතින් එතනින් එහාට යන්න බැරි ලිමිටේෂන්ස් එනවා. ඔව්. ඒක ඇත්තටම උනේ මම හිතන්නේ ChatGPT එළියට ආවෙන් පස්සේනේ ඒක පබ්ලික් යූසේජ් එක පස්සේ ChatGPT එක මම හිතන්නේ මේ අදියාප එකක් නෙවෙයිනේ සෑහෙන කල් ඉඳන් තිබ්බ එකක්. හැබැයි ඔය තිබ්බේ අර කියන්නේ ප්‍රෙඩික්ෂන් කියන්නේ ඊළඟ ඔක දෙන LLM ඇවිල්ලා තිබ්බේ ඔය ලැන්ග්වේජ් මොඩල් එකක් විදිහට ඔක AI කියන තැනට ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒක ඊට පස්සේ දැන් තමයි ඔය AI කියන එක ඇවිල්ලා ඒක ඇඩ්වාන්ස් වෙවි යන්නේ. දැන් හැම ෆීල්ඩ් එකක්ම එක ෆීල්ඩ් එකක් නෙමෙයි. අපි හිතන්නේ නැති ෆීල්ඩ්ස් අපි කතා කරද්දිත් අපි කිව්වනේ මේ ෆීල්ඩ් වලට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතුව ෆීල්ඩ් වලට ඊළඟ දවසේ ප්‍රශ්නයක් වෙන දෙයක් එළියට එනවා. ඕක අනිත් එක මම දැක්කේ ඔකට මේ අර මේට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා ඇත්තටම තියෙම හිතන්නේ age of training කියන එක. දැන් ඇවිල්ලා තියෙන්නේ age of inference කියන එක. ඒ කියන්නේ age of inference කියන්නේ දැන් models train කළා දැන් මේ හැම මොඩල් එකම තියෙන්නේ අර ඩිප්ලොයිමන්ට් ෆේස් එකේ. ඒ කියන්නේ අර එක්ස්පෙන්සිව් ට්‍රේන්ස් ඔක්කොම ඒ කියන්නේ දැන් තාම ට්‍රේන් කරන් යනවා. ට්‍රේන් කරන්නේ පැචස් ඒ කියන්නේ අප්ග්‍රේඩ්ස් ඩෙවලොප්මන්ට්ස් තමයි ට්‍රේන් කරන්නේ. හැබැයි ඔක්කොම මොඩල්ස් හැම ලෝකෙම හද මොඩල්ස් දැන් ඉන්නේ ඩිප්ලොයිමන්ට් ෆේස් එකේ. ඒක හින්දාම මේ Nvidia වගේ කට්ටියත් දැන් හුඟක්ම හાર્ඩ්වෙයාර් ඇඩ්වාන්ස්මන්ට් කරගෙන ඒක සම්පූර්ණ සර්කල් එකක් වෙලා තියෙනවා. මේ මොඩල් එකේ ඉඳලා ඉන්වෙස්ටර්ස්ලා OpenAI වගේ කම්පැනිස් වල ඉන්වෙස්ට් කරනවා. ඒකෙන් තමයි Nvidia ලා ඉන්වෙස්ට් කරනවා. මේක ලොකු සර්කල් එකක් වගේ ගිහිල්ලා දැන් මාර එක්ස්පොනෙන්ෂල් growth එක තියෙනවා. ඉතින් Nvidia වගේ කම්පැනි බිලියන් ඩොලර් රෙවෙනියු වලින් ට්‍රිලියන් ඩොලර් රෙවෙනියු වලට යනකම් එහෙම growth එක වෙන්නේ හේතුව දැන්
තනිකර AI ගේම් එක ඇතුලේ තියෙන මේන්ම ප්ලේයර් කෙනෙක් Nvidia කියන්නේ. Nvidia එක ඒගොල්ලන්ගේ හાર્ඩ්වෙයාර් අර දැන් ඔය ඒගොල්ලෝ අලුතෙන්ම දාලා තියෙන අර මොනවාද UAE වල ප්‍රොජෙක්ට් එක ඇමරිකාවත් එක්ක කියන්නේ ඕපන් AI Nvidia මස්ගේ එක්ස් ඉලොන් මස්ගේ කම්පනී එක අනිත් එක Nvidia එකයි ඔය තුනනේ ඇග්‍රීමන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මාර තැනකට යන මම හිතන්නේ අපි ගිය අවුරුද්දේ ඇත්තටම මොකද්ද ලොකු නෑ ඉම්ප්‍රූව්මන්ට් එකක්. ගිය අවුරුද්දේ අපි ඇත්තටම කතා කරේ ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ AI කන්වර්සේෂන් කියන්නේ උගක්ම chat GPT වගේ ඊට පස්සේ AI ඒජන්ට්ස්ලා ගැන කතා කරා නේ ඊට පස්සේ දැන් අපි කතා කරන්න ගත්තා AI ඒජන්ට්ස්ලා ගොඩක් එකතු වෙලා මේවා කියන්නේ කමියුනිකේට් කරලා තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න ඒජන්ටික් AI ගැන මම හිතන්නේ Nvidia කියන්නේ ඊළඟට එන්නේ ෆිසිකල් AI කියන එක. ෆිසිකල් AI කියන්නේ මේ රෝබෝට්ස්ලා ඔය අර මං අර කියපු කතාව වගේ ෆිසිකල් AI කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. එතකොට හෝම් ඔටෝමේෂන් ස්ටෝරි යන්නේ ජෙනරේටිව් AI එකේ ඉඳලා ඒජන්ටික් AI එකට යනවා. ඒජන්ටික් AI එකේ ඉඳලා ෆිසිකල් AI එකට යනවා. ඉතින් මේ හුඟක් වෙන්නේ MCP ඇවිල්ලා තියෙනවා. ඔව් විෂුවල් ලැන්ග්වේජ් ප්‍රොසෙසිං එකෙන් තමයි ඉතින් අපිට රොබෝට්ස්ලාට රොබෝලා කියන්නේ ගහගන්න රොබෝලා නෙමෙයි. චූටි රොබෝ කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ බ්ලඩ් ස්ට්‍රීම් එක ඇතුළට යන රොබෝ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒ රොබෝට self learning reasoning models ඔක්කොම adapt කරලා තියෙනවා. එයා කෙලින්ම එතන real time physical world එකෙන්ම adapt වෙලා real time decision making real time reasoning එක මේ එයාගේ sensors එක්ක යට වැඩ කරන්න පුළුවන් තත්යකට එන scene එකක් තියෙනවා. මම හිතන්නේ ඒකට ඕකට එන්නේ මේ අපි දන්නවා text models video models වගේම ඕකට කියන මම හිතන්නේ world models තියෙනවා. world models එක තමයි මේ ඒකට මම දැක්ක Microsoft ලා එකට කියන වචන embodied AI කියන එක. Nvidia ලා කියන physical AI embodied AI. ඔව් embodied AI. Nvidia කියලා කියන්නේ physical AI. හැමෝම තම තමන්ගේ terms use කරන් යන්නේ. ඒත් මම කියන්නේ ඒක machine එකට දෙනවා මේ machine එකට පුළුවන් plan කරන්න ඊට පස්සේ තමන්ගේ පටපිටා තියෙන control කරන්න ඊට පස්සේ තමන්ට learn කරන්න පුළුවන් මේ චූටි machine එකකට තියෙනවා මේවා ඒ කියන්නේ sensors. ඉතින් ඒක මේ ඕකට තව අපි කතා කරන්න පුළුවන් edge AI එක ගැන. edge කියන්නේ තමන් use කරන මොකක් හරි device එක mobile එක වෙන්නත් පුළුවන්. ඒක ඇතුළට AI මේ model එක එනවා. ඒ කියන්නේ ඒක cloud එකට connect වෙන්නේ නැහැ. කෙලින්ම model එක වැඩ කරන්නේ තමන්ගේ device එක ඇතුළේ. locally තියෙන්නේ. locally, very locally. ඉතින් Microsoft ලා අලුතෙන් ඒක මේවා කළා මම ඒකත් අද දැක්ක ආටිකල් එකක තියෙනවා Microsoft ලා කියන්නේ ලෝකලි රන් කරන්න පුළුවන් කියන මොබයිල් ෆෝන් එකේ වගේ රන් කරන්න පුළුවන් AI මොඩල්ස් හදනවා කියලා. ඔව්. ඒකත් එක්ක ඔය ambient intelligence කියන එකත් එනවා. ඒ කියන්නේ ඒ intelligence එක තමන් ඉන්න වටපිටාවේ sensors එක ඒ කියන්නේ දැනගෙන ඊට පස්සේ ඒකට අනුව ප්‍රතික්‍රියා කරනවා. මාර context aware එකක් තියෙනවා ඒක. අර අපි එදා කතා කරා මේ රිචඩ් නෙමෙයි ජෝන් අයිව් OpenAI එක 6.5 බිලියන් හරි මතක නැහැ හරියට. එයාත් මම හිතන්නේ ඒගොල්ලොත් එක්ක කරන්න හදන්නේ OpenAI එකත් එක්ක කරන්න හදන්නේ මේ ඔය වගේ context aware device එකක් තමයි. ඉතින් මේ මම හිතන්නේ ඊළඟ අවුරුදු 2 ඇතුළත මොනවයිද කියලා තේරෙන්නේ නැහැ හැබැයි. අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ. ඔව් ඇත්තටම ඊළඟ එපිසෝඩ් වලදී අපිට දැන් ඔය එක කියන ඩීටේල් කතා කරන්න පුළුවන්. දැන් මේ ෆස්ට් එපිසෝඩ් එකේ අපිට අපි අර නිකන් දැන් enthusiasm එකක් ඇති කරන්න පුළුවන්. කට්ටියනේ ඉන්ට්‍රස්ට් එක ඇති කරගන්න දැන් මේ වගේ දේවල් කතා කරත් ඒ වගේ තව පැත්තක් තියෙන හැබැයි builder AI එකේ ස්ටෝරි overall ස්ටෝරි එක කියන්නේ මේක මේ ඇවිල්ලා මෙයාගේ CEO තමයි ඉන්දියන් එකන සචින් දේව් ඩග්ලස් මේ කුමාරි එයයි තව එක්කෙනෙකු පටන් කරන්න තියෙන්නේ ඒක පටන් කරම එක ස්ටාර්ට් UK ස්ටාර්ට් එක බිල්ඩේයයි කියන්නේ අපිට මේ අර නෝකෝඩ් ඉදිහට කියන්නේ ෆ්ලෝ එක හදලා මේ
softwares web applications develop කරන්න පුළුවන් එකක්. කොහොම හරි අන්තිමට ඒක සෑහෙන මේ වෙලා තියෙනවා. කියන්නේ සෑහෙන තැනකට ඇවිල්ලා තියෙනවා බිලියන් ඩොලර් ඉන්වෙස්ට්මන්ට්ස් ආපු කම්පැනි එකක්. අන්තිමට මේ හොයාගෙන තියෙනවා. ඉතින් අහුවෙලා තියෙනවා ඒක ඔක්කොම කරලා තියෙන්නේ ඩෙවලොපර්ස්ලා සෙට් එකක් එකතු වෙලා ඒක බෑක් එන්ඩ් එකේ ඉන්න ඩෙවලොපර්ස්ලා AI නෙමෙයි AI හයිප් එකක් හොඳටම කරලා ඒ හයිප් එකෙන් තමයි ඒක මේ ගොඩක් ඔය තැනට ඇවිල්ලා තියෙන බිල්ඩ් එක අන්තිමට දැන් ඒක බෑන්ක්‍රප්ට් වෙලා තියෙන තැනට තමයි ඇවිල්ලා තියෙනවා කම්පැනි එක හැබැයි ඒක විසිල් බ්ලෝ වෙලා නේද ඒ කවුරු හරි කියලා නේද ඒක දැනගෙන තියෙන්නේ මම දන්න විදිහට ඇතුලේ කවුරු හරි නැද්ද මට කියන්න බැහැ හැබැයි එහෙම නැත්තම් මාර වැඩෝ ටිකක් වෙන්න ඕනේ ඉතින් ඒක මෙහෙම ඒක ගොඩක් වෙලා ඕක මේ මම දැක්ක කමෙන්ට් එකක් තියෙනවා ඒ කමෙන්ට් එකේ තියෙන එයා එක පර්සනලි try කරාලු ගොඩක් කියන්නේ සෑහෙන කෝල්ස් එනවලු එකකින් ඇවිල්ලා ඒක වර්ක් ෆ්ලෝ එක ඩිස්කස් කරනවලු එහෙම නිකන් අර ඇත්තටම අපි කම්පැනි එකකට දුන්නාම තියෙන්නේ කම්පැනි එකකට අපි මොකක් හරි අපි එක්ස්ටර්නල් කම්පැනි එකකට දුන්නොත් ඩෙවලොප් කරන්න මේක කියලා ඒගොල්ලෝ මීටින්ස් තියලා ඒ වගේ කරන්නේ ඒ වගේ මීටින්ස් සෑහෙන ගානකට එයාට ඉන්න උනාලු මේ යාගේ රික්වයර්මන්ට් එක කරගන්න. හැබැයි ඒකේ තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් තියෙන්නේ අපිට අර වර්ක් ෆ්ලෝ එකක් ජෙනරේට් කරන්න තියෙන්නේ. අපිට දෙන්න ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් විදියට තමයි නෝ කෝඩ්. ඒ ලෝ කෝඩ් නෙමෙයි නෝ කෝඩ් විදියට තියෙන්නේ. ඒක නිකන් කැන්වා වගේ තියෙන්නේ. ආයෙනාට බෑක් එන්ඩ් එකෙන් තිබිලා තියෙන්නේ human force එක තමයි ඉතින්. AI සුපිරි වැඩෝ ටිකක් වෙන්න ඕනේ like AI කියනවා සෑහෙන වැඩකාරටියක් වෙන්නේ නැති දැන් ඕක ඇත්තටම ඔච්චර කාලයක් කරගෙන යන්න උන්ගේ හොඳ කියන්නේ ඒ කට්ටිය සෑහෙන්න වැඩ කරලා ඒ කියන්නේ අවුට්පුට් එකක් දීලා තියෙන නිසා මිනිස්සු ට්‍රස්ට් කරගෙන ඔච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. ඔච්චර මේ ඉන්වෙස්ට්මන්ට් එකක් සිකියර් කරගන්න තරම. ඔව්. ඉතින් ඒක අපි එහෙම වැඩෝ ටිකක් කිව්වද මොන වෙලාවෙදත් අපි ඒක මේ එන්ටර්ටේන් කරන්නේ නැහැ නේ වගේ මිස්යූසර්ස් ඒක මේමයි. ඒක කියන්නේ මිස්යූස් එකක් කියන්නේ ඒක අර නැති තරම් නැති AI හයිප් එකක් මවලා දැන් ගොඩක් කම්පැනිස් වල තියෙන දැන් ඒජන්ටික් කියලා වර්ඩ් එක ආපුවාම ඒජන්ටික් AI කියන නම යූස් කරලා නිකන් ගොඩක් එළියට පුෂ් කරන්න හදන දේවල් හයිප් එකක් ඇති කරන්න හදන. ඒ හයිප් එකට අර මෙහෙම සමහර අය දන්නේ දැන් වැඩේ දෙන්නේ AI කියන නම ගෑවුන් නැත්නම් අපි නිකන් left out වෙයි. ඒ පැත්ත ගැන හිතලා එතකොට මොකක් හරි AI එකක් සිකියර් කරන්න try කරනවා. මම හිතන්නේ ඔයා එතනට ආපු එක හොඳ මම හිතන්නේ AI එක උරු හයිප් එකක් නැතුව ඒක තමන් හැම එකටම AI කියන එක ගාව ගන්න නැතුව හැබැයි AI ටෙක්නෝලොජි එකේ තියෙන ඇත්තටම ඩෙවලොප්මන්ට් හයිප් එක. ඒ කියන්නේ මේක ඊළඟ ඉන්ඩස්ට්‍රි 4.0 එක මේක ඊළඟ අර හියුමන් කියන්නේ ඉස්සල මුලින්ම රෝදේ හොයාගත්තාම මිනිස්සු සංස්කෘතියක් මොකදකට කියන්නේ සිවිලයිසේෂන් එකක් හැටියට උඩට ආවා ඊට පස්සේ ගින්දර හොයාගත්තාම ආවා ඉන්ඩස්ට්‍රියල් රෙවොලුෂන් එක ඉස්සරහට ආවා ඊට පස්සේ ඉන්ටර්නෙට් හොයාගත්තාම ආයි ආවා මොබයිල් රෙවොලුෂන් එකක් ආවා දැන් මේ AI කියන ඇවිල්ලා තියෙන රෙවොලුෂන් එකේ අපි ශිෂ්ටාචාරයක් හැටියට තවත් ඉදිරියට පිම්මක් පයින්නවා. ඒ පිම්ම පයින්නකොට ඒ පිම්ම පයින්න පළවෙනි කට්ටියගේ එක්කෙනෙක් වෙලා තමන් හිටියනම් මං හිතන්නේ එතන අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. නැද දසුන්? මේ ඔය ඒක නිසාම තමයි මම හිතන්නේ කම්පැනිස් try කරන්නේ නිකන් ඒක අර ඒ hype එකට දැන් AI කියන අර AI trend එකට එන්න. ඕක හැබැයි දැන් ඕකේ පැත්තක් තියෙනවා. කියන්නේ අපි ඇත්තටම develop වෙන්න ඕන දේවල් වලට AI use කරලා develop කරන එකයි දැන් මේ මම මේ ළඟදී දැක්කා මේ රිවිව් එකක් ලංකාවේ රිවිව් එකක් කරලා තිනවා AI use කරලා mouse එකක්. මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම ඇයි mouse එකකට AI කියන්නේ? සමහර ඒවාට ඕනේ mouse එකක් කියන්නේ AI වලින් කරන්න පුළුවන් ඒක ඇත්තටම mouse එක ඔටෝ වැඩ කරලා මොනවා හරි කරන voice commands තියෙනවා mouse එකේ. ඒක mouse එකක් කියන්නේ නැහැ voice command තිබ්බොත් ඉතින්. ඇත්තටම මේ ඒක නිකන් අර නිකන් program එකක් කරපු pre programmed mouse එකක් වගේ. ඒක AI කිව්වට AI කියන එක නිකන් අර එච්චර under value කරන්නත් හොඳ නැහැ. ඒ මං හිතන්නේ සමහරු දැන් මේ hype එකක් තියෙන සමහරු ඒක monetize කරන් අර ඒ සීසන් එකට තියෙන ගාන කඩා ගන්න එක තමයි ඔය කරන්නේ මම හිතන්නේ සෑම් වෝල්ට්මන් අර ජෝන් ඇපල් එකේ හිටපු ජෝන් අයිත් එක්ක කරන වැඩේ මම හිතන්නේ එතනින් තමයි ඔක නවතින්නේ. එයා මේ කන්ටෙක්ස්ට් වෙයා ඊට පස්සේ
environmental එක වෙයි මොකක් හරි device එකක් හදයි. එතකන් ඉතින් ඔය wearable AI infused mouses voice command මේකක් අර මම හිතන්නේ අර rabbit හරි මොකක් හරි කියලා ආවනේ wearable device එක. ඒක hype එක එහෙමම වෙලා ඒක නැති එහෙමයි වුණා. සමහර ඇපලිකේෂන් තියෙන ඇත්තට මේක යස්ෆුල් වෙන්න පුළුවන් දැන් මාර අර වගේ දේවල් වලට දැන් මම දන්නේ නැහැ මගේ මතේ මේක එක වැරදි වෙන්න පුළුවන් ඉතින් මවුස් එකකින් ඇත්තට මේ AI යූස් කරලා කරන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන් මම දන්න තරමින් නම් මම අපිට AI යූස් වෙන්න මවුස් එකකට AI ඕනේ නැහැ ගේමින් චීට් කරන්න පුළුවන්. ඒකත් කරනවා. ඉතින් AI කියන්නේ AI මවුස් කරලා දැන් ඔව් ඇත්තටම මමත් ගේමින් වලදී චීට් කරලා තියෙනවා ඒ වුණාට අපේ AI වලදී AI යූස් කරලා කරන්න ඕන තරම් දේවල් ඉතින් ඒකට වෙනම සොෆ්ට්වෙයාර්ස් තියෙනවානේ ඒක AI ගේම් එකට මොකක් හරි AI එකක් යූස් කරලා අපි පැත්තකට බලන් ඉන්න වෙනම දැන් මවුස් එකට ඒ කරලා අනේ මන්දා ඒක මෙහෙමයි ඒක තමයි. අර wearable AI එක තිබ්බ ඒ wearable ඇත්තටම යූස්ෆුල් වෙන්න පුළුවන් දැන් ඉස්සරහට ඇත්තටම sci-fi movies වල තියෙන අපි අර දාගෙන ඉන්නවා එතකොට AI කෙනෙක් අපිත් එක්ක ඉන්නවා අපි දේවල් දකින්න ඒවා එයාත් දකින්නවා එයා ඒතන එක්ස්ප්ලেইন කරනවා දැන් ඒවාර මේ ග්ලාස් වලට එන දැන් මම දැක්කා මේ නිවුස් එකක් මේ ඒකත් අදමයි දැක්කේ මම මේ Appleලා ඊළඟ ජෙනරේෂන් එකට ඕන ඩිවයිසස් හදනවා කියලා කියන්නේ ෆෝන් එක කෙලින්ම නැති වෙලා ඊට පස්සේ එන්නේ ග්ලාස් එක ඔව් ඔව්. ෆෝන් එක වෙනුවට ග්ලාස් එක එන්නේ ඒ Appleලා ඊළඟ එක හදාගෙන යනවා කියලා අපි මම හිතන්නේ ඒ ගැන කතා කරපු එක හොඳයි දසුන් තව එකක් මම හිතන්නේ ඔය AI booster එකත් එක්ක මට කතා කරන්න ඕනේ මේ අපේ ස්කිල්ස් මොනවද හදාගන්න කියලා. දැන් ඇත්තටම අර hard skills ගැන තමන්ගේ domain එක තමන් ගැන tools ගැන දන්න මේ skills පල්ලෙහාට ගිහලා soft skills තමයි දැන් ඇත්තටම ඉස්සරහට එන්නේ. මේ අර මම දැක්ක World Economic Forum එකේ මේ සැරේ ඒගොල්ලන්ගේ document එකේ ඒගොල්ලෝ දාලා තිනවා. ඒගොල්ලන්ගේ 2030 වෙනකොට තියෙන මේ core skills තමන්ට ඕන වෙන skills හුඟක් වෙලාවට මිනිසුන්ගේ බලන්නේ එකක් AI and big data ගැන ඉගෙන ගන්න ඕන එක. අනිත් එක එන්නේ දැන් ඔයන technologies ගත්තොත් software and also hardware. ඒ technology ඒකේ තියෙන literacy එක. ඊට පස්සේ අනිත් ඒවා වෙන ඔක්කොම leadership, social influence, creative thinking තමන් කොහොමද අලුත් විදිහට හිතන්නේ, curiosity ඊට පස්සේ learning ඒ කියන්නේ lifelong learning කියන්නේ continuous learning ඒ කියන්නේ තමන් දිගටම කොහොමද දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ adaptability, flexibility. ඔය වගේව තමයි අනාගතේ workforce එක අනාගතේ workforce එකට අමතරව තමන්ගේ ඒ කියන්නේ daily routine එක තමන් තියාගන්න ඕන නම් මේ update වෙන්න ඕන, adapt වෙන්න ඕන. තව එකක් තිබ්බා ඒගොල්ලන්ගේ මේ analytical thinking කියන එක. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥා තැනට සුදුසු නුවණෙන් කොහොමද හිතන්නේ. ඒ වගේ ඒවා තියෙනවා. self awareness තම මොටිවේට් වෙන්න කොහොමද අර අනිත් ප්‍රෝග්‍රෑමින් මාකටිං ගැන ඉගෙන ගන්න ඒවා ඒ hard tools අර ඇනලිටිකල් ඒවා ඔක්කොම දැන් පල්ලෙහාට ගිහින් තියෙනවා. ඒක වෙන්නේ මොකද? ඒ වගේ ඒවා ඔක්කොම AIත් එක්ක efficiently automate කරන tools දැන් මිනිස්සු හදාගෙන යනවා. ඒකට 2030 2029 විතර වෙනකොට අපිට ඕනේ ඇත්තටම මේ tools use කරලා තමන් අර තැනට සුදුසු නුවණ යොදලා මේක මේ තවට ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේ ගොඩ යන්නේ කොහොමද කියන එක තමයි අතන බලන්න තියෙන්නේ ක්‍රියේටිව්. ඉතින් ඒක මාර ඒ ෆෝරම් එකේම මේ තව තිබ්බා මේ jobs fastest growing jobs ඒව ඇත්තටම fastest growing jobs තියෙන්නේ අපේ මං ගාවේ ලිස්ට් එක තිබ්බා. ඉතින් obviously a big data specialists AI ගැන බලන කට්ටිය AI machine learning specialist fintech engineers ඒ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඊට පස්සේ UX UI දැන් මේ අපි හදන AIs වලට ඔයා කිව්වා වගේ user experience එන විදිහවල අලුත් වෙන්න ඕනේ. ඒවා මාර immersive වෙන්න. ඒවා සමහර විට hand gestures වලින් එන්න පුළුවන්. haptic feedback ගෙන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඊට පස්සේ අනිත් ඒවා හුඟක් යන්නේ මේ environmental engineers, light truck or delivery service drivers, DevOps engineers, renewable energy engineers, ඒ වගේ agriculture, ඒ වගේ jobs තමයි ඉහළට එන්නේ. fastest declining jobs වල ඇත්තටම තියෙන්නේ automate කරන්න පුළුවන් දේවල් ටික. මේගොල්ලන්ගේ ඇත්තටම තියෙන data entry, bank tellers, clerks, postal service clerks, administrative assistants. අපි ඕක උගක්ම කතා කරන්න ඕන අපි එන අනිත් එපිසෝඩ් වල ලංකාවේ ගවර්න්මන්ට් පැත්තේ හුඟක්ම තියෙන ජොබ්ස් වල තියෙන ඕවා. ඔවා ඇත්තටම ඔටෝමේට් වෙන්න පුළුවන් අපේ වර්ක් ෆෝස් එක හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉස්සරහට එන්නේ මොනවද කියලා.
හුඟක්ම ඔටෝමේට් වෙන ජොබ්ස් තමයි අපේ ගාර්මන්ට් සෙක්ටර් එකේ තියෙන ජොබ්ස්. මම ඊළඟට ඔයාගෙන් අහන්න මම ප්‍රශ්න අහන්නද එතකොට මේ ජොබ්ස් වලට ඔතන රිස්ක් එකක් එන්නේ නැද්ද කියලා? රිස්ක් එකක් එනවා තමන් අප්ඩේට් වෙන්නේ නැතිව. තමන්ගේ තමයි ඒ මම හිතන්නේ අපි දෙන්නත් මේ එකයි කරන්නේ. එකක් අපි බැලුවොත් එකක් තියෙන ආසාවට ඉගෙන ගන්න. අනිත් එක තියෙන බයට. ඒක තමයි හියුමන් බිහේවියර් එක තමයි ඒක අපේ ඇඟෙන් එන එක. සර්වයිවල් මෝඩ් එක. එකක් තියෙන බයට ආසාවට තියෙන බයට අනිත් එක අප්ඩේට් වෙන්න ඕන තියෙන උවමනාවට. හැබැයි තමන්ගේ වැඩේ තමන් කරන ටිකෙන් භාගයක් හරි ඔටෝමේට් වෙනවා නම් අපි ගත්තොත් වර්ක් ෆෝස් එකක් ගත්තොත් ඒ වර්ක් ෆෝස් එකේ තියෙන්නේ මුල් ටික එක වැඩක් කරන්න. මැද තව කට්ටියක් ඉන්නවා ඒ මුල් වැඩ කරන්න තියෙන කට්ටිය ටිකට බෙදා හරින කට්ටිය. ඊට පස්සේ අවුට්පුට් එක හම්බ වෙනවා B2B මාකට් එකට හරි B2C හරි. ඒ කියන්නේ business to business හරි business to customer හරි. ඉතින් ඔය මැද වෙන ටික දැන් ඔටෝමේට් වෙන තියෙන එක ඉන්නේ. ඉගෙන ගන්න කට්ටිය අතරම ගක් වෙලාට බලන්න ඕනේ එක්කෝ AI engineer කෙනෙක් වෙන්න. right today development පැත්ත. එක්කෝ ඒ හදන ඒවා විකුණන එක්කෙනෙක් වෙන්න. එක්කෝ හදන processes automate කරන්න. ඒ කියන්නේ තමන් AI engineer කෙනෙක් වෙන්න ඕනේ. අනිත් කට්ටියගේ ඒවා අරගෙන තමන් rappers හදලා rappers කියන්නේ අපි කියවොත් open AI එකෙන් එන model එක අරගෙන තමන් software එකක් හදලා තමන් එළියට දාන. ඒක software එකක් වෙන්න ඕනේ. තමන් තියෙන problem එකකට solution එකක් හදලා ඉස්සරහට එන problem. දැන් දිනන්නේ ඇත්තට මේ කට්ටිය. ඉස්සරහට අනාගතේ එන problem එකක් AI use කරලා. අපි AI කියන වැඩේ පැත්තකට දාමු. AI එක දැන් hype word එකක් කියලානේ තියෙන්නේ. මේ ටෙක්නෝලොජි එක යූස් කරලා මොකක් හරි හදලා ඒ ප්‍රොබ්ලම් එකට විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒ විසඳුම මොනිටයිස් කරන්න පුළුවන් නම් ඒ කට්ටිය ෆස්ට් ටු මාකට් ඒ මොනිටයිස් කරලා එන කට්ටිය තමයි ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ. ඉතින් තනියෙන් ගත්තා ලොකු එන්ටර්ප්‍රයිස් ලෙවල් එකේ ගත්තා ඕක කරන කට්ටියට තමයි ඇඩ්වාන්ටේජ් එක තියෙන්නේ. මේ ටෙක්නොලොජි එකත් එක්ක ඒ ටෙක්නොලොජි එකත් එක්ක ෆස්ට් ටු මාකට් ඇඩ්වාන්ටේජ් එක ගොඩක් තියෙනවා. දෙවනියට එනවනම් ඔයා එන්න ඕන තවත් ඔයාගේ යුනික් සෙලින් ප්‍රොපොසිෂන් එකක් එක්ක. හරි. මෙයාට වැඩිය මම ෆාස්ට්. මම හිතන්නේ ඒ ලෙවල් එකේ තමයි දැන් හුඟක් ඔය දැන් කට්ටිය ෆයිට් කරන්නේ. ඇමරිකන් ඕපන් AI ලයි අනිත් කට්ටිය ඔක්කොම ඇමරිකාවේ ඉඳන් AI අතර තියෙනවනේ තරංගයක්. චීන කට්ටිය තව වෙලා විදිහකට ෆයිට් කරනවා. මොඩල්ස් අතරේ එක. අපි ඒකට අහු වෙලා තියෙන්නේ. මේ අපි සබස්ක්‍රිප්ෂන් එක දාගන්න බැලුව දන් කරනවා ඒක වෙනම කතාවක්. ඒවා මාර හයි සබස්ක්‍රිප්ෂන් මේ ප්‍රයිසස් තියෙන. ඉතින් ඔය මම හිතන්නේ ඔය යන ෆයිට් එක දැන් ඔක ටික දවසක් යනකොට අර ප්ලටූ ලෙවල් එකට එනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලිමිටේෂන්ස් එනවා. පබ්ලික්ලි දෙන්න පුළුවන් ලිමිටේෂන්ස්. මම හිතන්නේ අපි ගත්තොත් ගවර්න්මන්ට්ස් වලටයි FBI CIA වලට වගේ දෙයි හොඳම මොඩල්ස්. මම හිතන්නේ දැනුත් ඒගොල්ලන්ට ඇති. publicly available නැති ඒවා. publicly available models ඒ දෙන tools වල එක plateau level එකක් එයි. ඒ ආවට පස්සේ තමයි මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් මේ අපි මේ වෙනම තැනකට ඒ කතාව යන්නේ. මේකෙන් ethical AI කියන එකත් මම හිත තාම කතා කරන්නේ නැහැ. European Union එකෙන් ඔතනදී ඔය ලෙවල් එක එන ප්‍රධානම එකක් තමයි ඔය ලෝස් සයිඩ් එක. ලෝස් ආවොත් එහෙම මේක දැන් යන්න නැත්නම් ඇත්තටම කිසිම අපි අර ලිමිටේෂන්ස් නැහැ දැන් මේකට. ඔහේ යනවනේ. මම හිතන්නේ ලෝස් හදාගන්න බැරුව ඉන්නේ. ඔක ප්ලටූ එකක් වෙනකන් ඉන්නෝනේ ලෝස් හදාගන්නට දෙන්න කොතනද නවතින්නේ කියලා දන්නේ නැහැ. දැන් VO3 ආවට පස්සේ sorry again හાર્ඩ්වෙයාර් ගැන හිතුවොත් එහෙම මේ ළඟදී මේ මම බලපු මේ පොඩ්කාස්ට් එකක් ගත්තා. ඒක තිබ්බේ මේ Nvidia CEOත් එක්ක කරන පොඩ්කාස්ට් එකක්. ඒක එයා අරගෙන ඇවිල්ලා තියෙනවා මේ අතේ මේ මෙච්චර විතර මේ අතින් මෙහෙම ගන්න පුළුවන් සුපර් කම්පියුටර් එකක්. සුපර් නෝමල් කම්පියුටර් එකක් නෙමෙයි සුපර් කම්පියුටර් එකක්. ඒකේ රන් කරන්න පුළුවන්ලු LLM models. එතකොට දැන් මේ සයිස් විතර සුපර් කම්පියුටර් එකක් ආවම කියන්නේ දැන් එතකොට ටෙක්නොලොජි කියන්නේ හાર્ඩ්වෙයාර් පැත්තෙන් කොච්චර ඉස්සරහට යනවද කියලා දැන් ඒවා තාම රිලීස් කරලා නැහැ කියන්නේ අලුතින් එන මොඩල්ස් වලට ඕන විදිහට ඒගොල්ලොත් හදනවා ඉතින්. ඕකේ ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ hardware heating එක හුඟක් ප්‍රශ්නයක් වෙලා තිබ්බනේ. ඒ කියන්නේ AI models ඇත්තටම මාර energy consuming. එකක් වතුරෝනේ ඔය chips water cooling system තියෙනවා system එක ඕනේ. අපි ඔය මම හිතන්නේ ඒක දැන් හුඟක් කට්ටිය දන්නවා ඒ වුණාට ඔය
එක ඉමේජ් එකක් ජෙනරේට් කරන්න ලීටර්ස් 40 ගානක් නෙමෙයි 400 මට මතක නැහැ හරියටම ලොකු ගානක් ඕනේ ඇත්තට. ඒ තරමට ඕක මේවා අනිත් එක ඔය ඩේටා සෙන්ටර්ස් හදලා තියෙන ඇමරිකාවේ තැන තැන දසු. මම මේ දැකපු වීඩියෝ එකක්. ඩේටා සෙන්ටර්ස් හැම ආයතනයකටම අයිති ලොකු මැසිව් ඩේටා සෙන්ටර්ස් හදන මම හිතන්නේ ඕපන් AI ගේ ඩේටා සෙන්ටර් එක තමයි ලොකුම තියෙන්නේ. තව මයික්‍රොසොෆ්ට් ලා මෙටාලා හදලා තියෙනවා. එක තැනක මයික්‍රොසොෆ්ට් ලා තව තැනක හදනවා. ඒ ඩේටා සෙන්ටර් එක හදන තැන අක්කර ගානක් කැලේ කපලා ඒවා හදලා ඊට පස්සේ එතන ඒ තියෙන දියවුල්පත් වලින් තමයි ඒගොල්ලෝ වතුර ගන්න. එතකොට ඒ වටේ ඉන්න මිනිස්සුන්ට ඇත්තටම වතුර නැහැ. ඒ වගේ අපි හිතන්නේ නැති ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අපි මෙතනට වෙලා මේ ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන අපි හිතන්නේ මේ අපි ජෙනරේට් කරන ඉමේජ් එක ගැන ඉමේජ් එක හරිය අපි ලියන කන්ටෙන්ට් එක ගැන ඒතර ඔක පිටිපස්සේ තියෙන ස්ටෝරි එක. ඔව්. ඒක මාර ස්ටෝරීස් තියෙන. ඊට පස්සේ මේ වීඩියෝ එකේම තියෙනවා. ඔය ඩේටා සෙන්ටර්ස් කවදාවත් ලයිට්ස් ඕෆ් කරන්නේ නැහැ. ඔවා 24/7 365 වැඩ කරන්නේ. රැට ඉර පායල වගේ මිනිස්සුන්ට මොකෝ ලයිට් දාලා හතර වටේ ලයිට් දාලා අර ෆ්ලෑෂ් ලයිට්ස් දාලා ඒක මාර විදිහට සෆර් වෙනවා. එන්න ඩේටා අවුට්පුට් එක වැඩි වෙනකොට එන්න ඩේටා සෙන්ටර්ස් උත් වැඩි වෙනවා. ඇත්තටම හුඟක් ආයතන බලනවා අඩුම කොස්ට් එකකින් ඕක කරන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ඔය edge AI edge computing වගේ ඒවා ඉන්නේ. එතකොට තමන්ගේ මේකෙම මොඩල් එකක් රන් වෙනවා. චිප්ස් දාලා සුපර් පවර්ෆුල් සුපර් චිප්ස් රන් වෙනවා මේවා. ඊට පස්සේ Nvidia ලා මේ ළඟදී බලලා තිබ්බා self cooling chip එකක්. මට ඒක රිසර්ච් කරන්න බැරුණ එක වැඩ කරන්න කොහොමද කියලා. බත් ඒ වගේ ටෙක්නොලොජිස් උත් දැන් එළියට එනවා. ඉතින් මම හිතන්නේ අර age of inference age එකේ අපි ඉන්නකොට හුඟක් වෙලාවට වෙන්නේ දැන් deployment age එක අපි ඉන්නකොට හුඟක් වෙලාවට වෙන්නේ දැන් මිනිස්සු බලනවා හරි ට්‍රේන් කරන එක පොඩ පැත්තකින් තියලා මේක අඩුම cost එකෙන් වැඩිම effective විදිහට deploy කරන්න කොහොමද කියලා. මිනිස්සුන්ට use කරන්න. ඉතින් ඒ level එකේ ඉන්නකොට අපිට මම හිතන්නේ හුඟක් ඒ කියන්නේ සතුටුදායක ආරංචි හම්බුවේ. එතකන් ඉතින් මේ රේස් එකේ අපි ඔක්කොම දුවන්න වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ethical laws උත් නැහැ. environment එක ගැනත් ලොකුට බලන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා sustainable AI කියලා. හැබැයි ඒකෙන් හරියට කරගන්න බෑ වැඩේ තාම. මේ තාම මාරම ප්‍රාථමික අවධියක ඉන්නේ හැමෝම එක එක ideas දාන අවධිය තමයි තාම ඉන්නේ. collective එකක් වශයෙන් cohort එකක් වශයෙන් කට්ටිය අවිල්ල ඒක finalize කරලා නැහැ. අපි කරන සිංගල් ටාස්ක් එකක් කරන්න අපි AI යූස් කරන යන ටයිම් එකයි AI යූස් නොකර කරන්න යන ටයිම් එක අතර බැලුවොත් සෑහෙන ගැප් එකක් තියෙනවා. සමහර පැය ගණන් දවස් ගණන් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ගැප් එකක් ඇති වෙලා තියෙන්නේ. දැන් ඒක එතකොට AI දන්න නේද කම්පැනි එකක් හයර් කරන්න ගත්තොත් ඉතින් මෙයාට මේ වැඩේ මෙච්චර කරන්න පුළුවන් කම්පැනි එක බලන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් මෙයා ගන්න පුළුවන් බෙනිෆිට් එකනේ. එතකොට ඒ වගේ තැනකදී AI නොදන්න එක්කෙනා AI දන්න එක්කෙනාට පරාද වෙන්න වෙනවා. එහෙම වෙනවා. දැන් ඇත්තටම දැන් ඔය මේ දැන් ඇත්තටම අපි කරන අපි දැන් හිතනවා මං කරන ජොබ් එක පුළුවන් නම් වෙන කෙනෙක්ට හරි මම මේක ඔටෝමේට් කරලා දෙන්න නැත්නම් flow.ai කියලා තියෙනවා n8n කියලා වගේ තියෙනවා. ඒ වලින් පුළුවන් අපිට AI මේ ගොඩක් AI tools use කරලා මොකක් හරි process එකක් automate කරන්න. ඒ automate කරන පොඩි උදාහරණයක් කියමු automate කරනවා කියන එකට. automate හිතන්නකෝ උදාහරණයක් දෙන්න email marketing campaign එකම දැන් marketing site එකේ ඉන්න තාම email marketing campaign එකම එතකොට email දැන් අපි දැන් හිතන්නකෝ දැන් ගන්න මොකක් හරි ෆෝම් එකකින් හරි නැත්නම් වෙබ්සයිට් එකකින් හරි තියෙන ෆෝම් එකකින් හරි ගන්න data වලට අපි රීමාකටිං ඊමේල් කැම්පේන් එකක් යවනවා. ඔය ඊමේල් කැම්පේන් එක ඔය ගන්න data ටික data කියන්නේ emails ටිකනේ emails හරි ඒගොල්ලන්ගේ data ඒ email list එකක් කියමුකෝ email list එක අරගෙන ඒක clean කරලා ඔය ටික flow එකකින් හරි n8 එකකින් හරි අපිට පුළුවන් AI tools use කරලා ඒක ඔක්කොම ක්ලීන් කරලා ඊට පස්සේ ඒ යන්නේකට අර සෙපරේට් කරන්න මේ ඒරියාස් වලට යන්නේ එයා ඉන්න ඒරියා එක අනුව ඒගොල්ලෝ ගන්න ඩීටේල් අනුව ඒගොල්ලෝ ඉන්න රීජන් එක වෙනස් කරලා ඊට පස්සේ ඒ රීජන් එකට යන්න ඕනේ ඊමේල් එක. ඊමේල් එක සමහර ඊමේල් එකේ ඉන්පුට් එකක් විදිහට දෙන්න වෙන්න පුළුවන්. ඊමේල් එක දුන්නාම ඒගොල්ලන්ට ඒ ඕන විදිහට ඒ ටයිම් ෆ්‍රේම් වලට වෙනස් වෙලා යන්න පුළුවන් ඊමේල් එක. ඊමේල් එක ඔටෝමැටික් ඊමේල් එක ඔටෝමැටිකලි යනවා. ඔය ඔටෝමැටිකලි ගිහිල්ලා ඒකට ෆීඩ්බැක් කරගෙන අපිට අන්තිම රිපෝට් එක විතර ජෙනරේට් වෙලා පෙන්නනවා. ඉතින් ඕක
අතරම එක්කෙනෙක් නෙමෙයි දැන් කන්ටෙන්ට් රයිටර් කෙනෙක් ඕනේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඕනේ ඔය කරන ටික ඔක්කොම අරක ඇතුලේ වෙනවනම් එතකොට ඒක ඇවිල්ලා දැන් ඒක තනි කෙනෙක්ට ඇවිල්ලා කරන්න පුළුවන් නම් අර ඔක්කොගෙම තියෙන මේවක එතකොට නැතුව යනවා එතකොට උඟක්ම බලන්නේ මාකටර් කෙනෙක් නෙමෙයි. එතකොට ඩිජිටල් මාකටර් කියන ඔව් එක නෙමෙයි ඔටෝමේෂන් ඉන්ජිනියර්. හැබැයි මෙහෙම එයාට ඒ නොලෙජ් එක තියෙන්න ඕනේ නැත්නම් නොලෙජ් මේක එක හරි තියෙනවා. විදියට වුණාද එයාට නොලෙජ් එක තියෙන්න ඕනේ එයා නොලෙජ් එක තියෙන්න ඕනේ එයාට තියෙන්න ඕනේ AI නොලෙජ් එක අරක ඔටෝමේට් කරන්න පුළුවන් එතකොට එයා අරන් එන්නේ දැන් එයා ජොබ් එක අරන් එන්නේ එයාට මේ AI tools එයාට යූස් කරන්න පුළුවන් මේ සිංගල් AI එකද මේ flow යූස් කරලා මට මේක ඔටෝමේට් කරන්න පුළුවන් කියන්නේ. එහෙම හරි නැත්නම් flow හරි මොකක් හරි එක යූස් කරන්නේ නැහැ කියමුකෝ. ප්‍රොඩක්ට් එකකට එයා යූස් කරන set of AI tools යූස් කරලා මට මේක ඔටෝමේට් කරන්න පුළුවන් කියන්නේ. ඒක දැන් දැනට යන ටයිම් එක ඒගොල්ලෝ දැනට යනවා නම් මෙච්චර ටයිම් එකයි මෙච්චර වර්ක් ෆෝස් එකක් ඒක මෙච්චර ගානකින් අඩු ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ එතෙන්ට යන. ඒක මෙහෙමයි. AI tools යූස් කරලා වෙන්නේ නැති වෙන්න පුළුවන්. කොහොම හරි ඒක අඩු වෙනවා නම් ටයිම් එකේ එතනට දැනට එන ටූල් එක ගන්න වෙනවා. දැන් මේක අඩු කරනවා නම් AI tools යූස් කරන්න වෙනවනේ. දැන් දසුන් ඔයා කියපු එකේ මම හිතන්නේ ඔයා කියපු ලොකුම පොයින්ට් එක තමයි ඔයා අනාගත වර්ක් ෆෝස් එකේ හරි තමන්ට ඕන දෙයක් හරි කරනවා නම් නම්බර් 1 ඔයාගේ ඩොමේන් එක දැනගෙන ඉන්නත් ඕන. ඒක නැතුව වැඩ කරන්න. ඔව් අන්න ඒකයි. ඒහා සමානව ඔයාගේ ඩොමේන් එකට ලේසි කරගන්න පුළුවන් AI ටූල් මොනවද ඒ ටික දැනගෙන ඉන්නත් ඕන. දැනගෙන ඉන්න ඕනේ. ඒකනේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ එතකොට. ඒ දෙකේම එක්ස්පර්ට් කෙනෙක් වෙලා ඊට පස්සේ AI වල ෆවුන්ඩේෂන් දැනගෙන හිටියට කමක් නැහැ ඒක බෝනස්. මොකද ඒ ෆවුන්ඩේෂන්ස් AI මොඩල්ස් වැඩ කරන්නේ කොහොමද මේ කම්පියුටිං පවර්ස් ටෝකන්ස් කියන්නේ මොනවද කම්පියුටිං අවර්ස් කියන්නේ මොනවද ඉමේජ් මොඩල් කම්පියුට් වෙන්නේ කොහොමද මල්ටි මොඩල් කියන්නේ ඊට පස්සේ ඔයා ඩෙවලොපර් කෙනෙක් නම් මේ ආකිටෙක්චර් මේක දාලා තියෙන ආකිටෙක්චර්ස් මොනවාට Tamanට මේ මොඩල් එක වැඩ කරන්නේ නැත්නම් මේ මොඩල් එක ගලවලා අනිත් මොඩල් එක ගහලා මේ ආකිටෙක්චර් එක රන් කරන්නේ කොහොමද ඒ ටික පස්සේ දැනගෙන හිටියොත් කරන්න පුළුවන් ඔයා කරන ඔටෝමේෂන් එක තවත් වැඩි දියුණු කරගන්න ඔයාට නිකන් අර ඔය නිකන් ඉන්නකොට අර හිතෙන්නේ දේවල් මම මෙහෙම කරොත් හරි නේද කියලා ඒ වගේ වෙනවා අර ඊට පස්සේ අර බෝනස් නොලෙජ් එක දැනන් හිටියොත් හැබැයි ඔයා කිව්වා වගේ අනිවාර්යෙන් ඩොමේන් එකයි ඩොමේන් එකට අදාළ AI වලින් කරන්න පුළුවන් ටික ඇත්තටම දැනගෙන ඉන්න ඕන අනාගතේ වැඩ ටිකක් කරගන්න ඕන. එතනට මේ කොහොමත් ඔය හියුමන් ඉන්ටරැක්ෂන් කියන එක ඕන වෙන්නේ ඇත්තටම අපි දැන් බැලුවොත් එහෙම අපි සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි අන්තිමට එන්ඩ් ගෝල් එක කස්ටමර් කෙනෙක්ගේ අතට යන එකනේ. ඔය කස්ටමර් ඇත්තටම එයා හියුමන් කෙනෙක්නේ. එතකොට කස්ටමර් වෙන්න ඕනේ හියුමන්. එතකොට කස්ටමර් හියුමන් කෙනෙක්නේ. ඒකට හියුමන් ඉන්ටරැක්ෂන් ද හියුමන් කෙනෙක්ට අපි දෙන්න ඕන මොන හරි දෙයක් දෙද්දී අපි දෙන්නේ මනුස්සයෙක්ට කියන එක එතනදී අනිවාර්යෙන්ම එනවා. එතකොට මනුස්සයෙක්ට දෙන්න ඕනේ දැන් මැෂින් එකකට හදන දේවල් එයා ඩේටා වලින් අරගෙන ඇත්තටම AI ඇඩ්වාන්ස් ගොඩක් දැන් ඒගොල්ලෝ ඒක ටාගට් කරලා ඩේටා වලින් ඕන මේක ගන්න. හැබැයි ඇත්තටම ඒ රිසල්ට් එක ගන්න උනාට ඒ රිසල්ට් එක හියුමන් කෙනෙක් හරියට ස්ට්‍රීම්ලයින් කරොත් විතරයි ඒ ඕන අවුට්පුට් එක එන්නේ. එහෙම නැති වුණොත් නිකන් ඇත්තටම ඒ තේරුමක් නැති දේවල් තමයි යන්නේ. ඒක අර අපිට ඕනේ අවුට්පුට් එක ROI එකක් එන්න බෑ. අපි මොන හරි දේවල් කරද්දී ඒක රිටර්න් එක තියෙන්න ඕනේ. දැන් මොන හරි අපිට ඉන්වෙස්ට්මන්ට් කරන ටයිම් එක හරි අපි ඒකට යන සල්ලි හරි ටයිම් එකට ROI එකක් තියෙන්න නම් අපිට කස්ටමර් කෙනෙක් මොන හරි බයි කරනවා අපි ප්‍රොඩක්ට් එකක් කියමු. ඒක බයි කරන්න ඕනේ. ඒක බයි කරන්නේ හියුමන් කෙනෙක්. එතකොට ඒක බයි කරන්නේ එතකොට මුලදිම මුල ඉනිෂියේට් කරන්න ඕනේ හියුමන් කෙනෙක් මේ විදිහට දෙන්න කියලා. ඒ කියන්නේ ඒක මාර වැලිඩ් පොයින්ට් එකක් දසුන්. ඒ කියන්නේ ඒක අර අපේ භාෂාවෙන් කියොත් අර ගට් ෆීලින් එක අර මිනි මනුස්සයා කියන එක්කනට එන ගට් ෆීලින් එක ඇති කරන්න ඔය AI වලින් එන අර සින්තටික් භාෂාවට බෑ. හරි සින්තටිකලි වැඩි කරන එක. දැනට බෑ. අපි දන්නේ පුළුවන් වේද කියලා. දැන් අපි මේ කතා කරන ගොඩක් මේ මාකටිං දේවල් ගැන විතරයි. දැන් ඔක කෝඩින් වලට එනකොට එක දේවල්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නෙමෙයි. තැන් සමහර තැන් වල වෙනස් වෙනවා. දැන් ඔය අර මානුස් කියලා තියෙන්නේ. මානුස් මේනස් මානස්නේ. ඔන්න ඔය AI tool එක ගත්තද ඒකේ හැමදේම ඔටෝමේට් වෙලා තියෙන. දැන් ඇත්තටම මට ඕන දේ මට කියන්න විතරයි තියෙන්නේ අවුට්පුට් එක දෙන්න. ඒතකොට ඩෙවලොපර්ස් ලගේ තියෙන ගොඩක් දේවල් ඒක කරනවා. හැබැයි දැන් අපිට UI UX UI එක අපි ඩිසයින් කරලා ඒක දුන්නොත් එහෙම ඒකත් ගන්නවා. අරගෙන ඒ අවුට්පුට් එක දෙනවා. එතකොට මේ තව වෙබ්සයිට්ස් වල පැත්ත ලවබල් AI එක ලවබල් එකේම දෙන සමහර
දැන් ලවබල් එකේ මේ ලවබල් එකෙන් දැන් අපි මම ගිහිල්ලා දැන් කිව්වොත් එහෙම මට මේ ලෑන්ඩින් පේජ් එක හදන්න කියලා දෙන අවුට්පුට් එකේ එන ලෑන්ඩින් පේජ් එක ඇත්තටම වැඩක් නැහැ. ඒකෙන් එන එක ඇත්තටම අපිට යූස් කරන්න බෑ. ඒක ෆන්ක්ෂනල් යූස් කරන්න බැහැ. මොකද ඒකේ තියෙන හැබැයි හොඳ නොලෙජ් වෙබ් ඩෙවලොප්මන්ට් ගැන නොලෙජ් එකක් තියෙන UI UX ගැන නොලෙජ් එකක් තියෙන ඒ ගැන එක්ස්පර්ට් කෙනෙක් ඕක ටූල් එක යූස් කරලා හැදුවා ඒක යන කැන අඩු කාලෙකින් අරට වඩා අඩු කාලෙකින් එන් ගෝල් එකත් එන විදිහට හරියටම ඩිසයින් කරලා ඩෙවලොප් කරන්න යට පුළුවන් සබ්ජෙක්ට් ඉගෙන ගන්න ඕනේ ඉතින් හැමදේම ඉගෙන ගන්න වෙනවා ඉතින් ඒක අපි ඔය ෆීචර් ඔෆ් වර්ක් කතා කරාම දසුන් මට තව එකක් ආයේ අපි ඇත්තටම කතා කරේ normal automation jobs ගැන විතරයි. ඒනට මම හිතන්නේ දැන් AIත් එක්ක Gen AIත් එකයි ඊට පස්සේ natural language processing උඩට ගිහිල්ලා තියෙන එකත් එක්ක හුඟක්ම ඊළඟට උඩට එන මේ ඉන්ඩස්ට්‍රි එක තමයි health care. AI startups හුඟක් health care පැත්තෙන් පටන් ගන්නවා. ඒක ගැන අපි වෙනම මම හිතන්නේ මේ තව එපිසෝඩ් එකක් කරමු health care වලට කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ දැන් අපි අතරම මේ හරියට ඩීටේල්ස් Details numbers එක හරියට දැනගෙන කතා ගන්නකොට ඒක මේ ඒක හොඳ රිසර්ච් එකක් කරන්න වෙන වැඩක් ඒක හෙල්ත් කෙයාර් ගැන කතා කරන්න. අපි බැලුවොත් හුඟක් ඔය සෑම් ඕල්ට්මන් වුණත් Microsoft CEO වුණත් හුඟක්ම දෙවනියට කතා කරන්නේ මේ මොඩල්ස් එක ඊළඟට health care පැත්තෙන් ඒගොල්ලෝ මොනවද පුෂ් කරන ඇඩ්වාන්ස්මන්ට්ස් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මම දැක්ක එක තැනක් කතා කරනවා මේ දැන් අපිට දැනට පේන අර විසුන්ට පේන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆ්‍රීකවන්සි එක දසුන් අපිට පේන ගානක් තියෙනවානේ. ඒ ගාන ඇතුළේනේ අපි මෙච්චර කාලයක් අපේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරේ. අපි එක්ක Microsoft මේ ස්කෝප් එකකින් බලයි ටෙලස්කෝප් එකකින් ඕවා බලනවා ඊට පස්සේ අපිට 60 පේන ගානයි ඒ 60 පේන ගානෙන් ඊට පස්සේ කම්පියුටර් එකනොත් පොඩි මේවා ටිකක් ගන්නවා. හැබැයි දැන් මේ AI Gen AI ට්‍රේනින් එක ඇතුලේ AI වලට ඇත්තටම පුළුවන් මේ හුඟක් වෙලාවට ඉවෙන්චුවලි හුඟක් වෙලාවට ඒගොල්ලන් පුළුවන් වෙනවා මේ gamma frequencies ඔය තියෙන අනිත් frequencies ඒවා ඇතුළට බලන්න. ඊට පස්සේ atoms ඇතුළ බලන්න atoms වල කරන්නේ මොනවද අර ඉස්සර කාලේ මිනිස්සුන්ට කරගන්න බැරි වෙච්ච physics අතින්. බැරි වෙච්ච දේ ඒවා බලන්න පුළුවන්. ඒක වෙන පැත්තක්. ඒක health care පැත්ත නෙමෙයි. යට quantum limit එකට බලන්නත් පුළුවන්. ඊට පස්සේ අපි උඩ බැලුවොත් universally මාර උඩ ස්කේල් එක බලන්න පුළුවන්. ඒ වගේම අපි ඇත්තටම AI ගැන කතා කරලත් නැහැ. අපි මේකේ හුඟක් රිසර්ච් කරලා අපි පොඩ්කාස්ට් එකේ ඕවා ගැනත් කතා කරමු මේක එපිසෝඩ් එක. කොච්චර දුරකට කතා කරමු අපි හොයාගන්න පුළුවන් ඒවා කතා කරමු. ඇත්තටම ඒවා ගැන හිතද්දි නිකන් සමහරවිට හිතනවා මේ වෙනම සීන්. අනේවන්දා කියලා හිතනදී. ඊට පස්සේ මිනිස්සු කතා කරනවා නිකන් AI self learning loop AI. ඒ කියන්නේ loop එක තියෙන AI එක. AI එක තමන් මේක දැකලා එයාම ඉගෙන ගන්න. එයාම ඉගෙනගෙන එයා self learning being කෙනෙක් වෙලා තියෙනවා. ඔය දැනටමත් තියෙනවා but in a larger scale. ඉතින් මේ ඒව ගැන කතා කරන්න අපි වෙනම දාගමු මේ එපිසෝඩ් එක. අපි අර මං කිව්ව අර afraid කියන මූවි එකේ එක තැනකදී ඒ මූවි එක බලන්න මම ස්පොයිල් කරනවා මේ පොඩි කේස් මම පොඩි තැනක කියන්නම් පොඩි තැන ඒකේ එක තැනක ඉන්න පොඩි ළමයෙක් ඒ පොඩි ළමයාගේ breathing patterns analyze කරලා AI ඒ අම්මට කියනවා පුතාට කියන්නේ ඒක early stage කියන්නේ කිසි ප්‍රශ්න ළමයට ජීවිතේට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඒක විසඳන්න පුළුවන්. හැබැයි AI breathing කරන විදිහ ඇනලයිස් කරලා කියනවා මෙයාට මේ ලෙඩේ තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා ඒක කියනවා මම කිව්වට මේක පිළිගන්න එපා ડોක්ටර් කෙනෙක්ව ගිහිල්ලා මීට් වෙන්න කියලා. ડોක්ටර් කෙනෙක් ඊට සන්තියට හොයාගන්නවා ඒගොල්ලෝ ඒ ලෙඩේ තියෙනවා කියලා. හැබැයි ඒක early stage නිසා කිසි ප්‍රශ්නයක් නැතුව විසඳ ගන්න පුළුවන්. ඒ මාර ඇඩ්වාන්ස්මන්ට් එකක් නේද? early stage දැන් අපි නේ ඒ ළමයා බ්‍රීත් කරන විදිහෙන් තමයි ඇනලයිස් කරලා එයා කියන්නේ මේ ලෙඩේ තියෙනවා කියලා. මම හිතන්නේ ඒක දැනටමත් තියෙන ඇඩ්වාන්ස්මන්ට් එකකින් කරන්න පුළුවන් සීන් එකක් තමයි මම හිතන්නේ. ෆිල්ම් එක මම හිතන්නේ මොකක් කල් වෙන්නේ නැති හදලා ඒ මූවි එක හදලා තියෙන්නේ එහෙම. දැන් දැනට තියෙන දේවල් වලින් ඇත්තටම මේ ඒක කරන්නත් පුළුවන් කියලා හිතනවා ඉතින්. වැඩේ තියෙන්නේ අර මේ අපි මම හිතන්නේ තාමත් කියන එක තමයි. ඔව්. මම හිතන්නේ අපි තාමත් පොඩ වැඩි දුර හිතලා බලන AI වලින් කියන එක හරිද කියලා. හැබැයි
මම දන්නේ මම තාමත් ස්කෙප්ටිකල් දොස්තර කියන එක හරි කියලා හිතන්න මාව තාමත් පොළඹවන මිනිස්සෙක් කියන එක හරි කියලා හිතන්න. හැබැයි ඒ මගේ හાર્ට් එකේ මගේ මොලේ දන්නවා දොස්තරලා ගොඩාක් කියපු ඩේටා ට්‍රේන් කරලා තමයි මේ මොඩල්ස් හදලා තියෙන්නේ. මේක මේව කරන්න පුළුවන් කියලා මගේ හાર્ට් අතර මේ AI එකක් වුණා සජෙස්ට් කරන්නේ ડોක්ටර් කෙනෙක්ව කන්සල්ට් කරන්න කියලානේ එන් එක අන්තිමට හැම අන්තිමට සජෙස්ට් කරනවා. මමත් ඉතින් දැනට මොනවා හරි ආපුවාම සමහර රිපෝට් එකක් ආවත් ඒ රිපෝට් එක AI එකට දීලා හරි chat GPT එකට අර දීලා අහනවා මේකේ මොනවාද මට දැන් ඇත්තටම අපි දැන් ඉස්සර හිතන්නේ දැන් රිපෝට් එකක් එනවා අපි දන්නේ නැහැ රිපෝට් එක ගිහලා ડોක්ටර්ට පෙන්නනවා අපි මොනවද දන්නේ නැහැ ડોක්ටර් කියනවා මේ ලෙඩේ මේ ලෙඩේ තියෙන කියලා රිපෝට් එකක් දැන් ඇත්තටම ડોක්ටර් කිව්වත් අපි ඔය නොලෙජ් එක තියෙනද අපි ඇවිල්ලා ડોක්ටර් යන්න කලින් අපි ඒක දැනගෙන යන්නේ මේ අපේ මෙච්චර දැන් බ්ලඩ් වයිට් බ්ලඩ් සෙල්ස් මෙච්චර අඩු නම් දැන් ඕක මට වුණා ඇත්තටම මේ ළඟදී මගේ තාත්තට වෙච්ච මේ එකකදී මම ඉතින් ඒක බලපුවාම දැන් ડોක්ටර් කියනවත් එක්ක ඒවල හරි ડોක්ටර් කියන්නේ හරි අපිත් එක දරන් හිටියා මේක මෙහෙම වෙලා තියෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙනවා එතකොට අපි නොලෙජ් එකක් එක්ක යන්නේ ડોක්ටර්ලා අනිත් එක දැන් ප්‍රිස්ක්‍රිප්ෂන් එක දීපුවාම දැන් සමහර වෙලාවට සමහර ડોක්ටර්ස් වගේ ප්‍රිස්ක්‍රිප්ෂන් හොයන්න බෑ ඒවා ඉතින් ඒගොල්ලන්ගේ ෆොන්ට් එකත් එක්ක හොයන්න අමාරුයි හැබැයි සමහර ඒවා වල හොයන්න පුළුවන් දැන් අපි ඒක දැන් මම ඒක කරලා තියෙනවා දැන් අපි දැන් ප්‍රිස්ක්‍රිප්ෂන් එක දෙන තියෙනවනේ මේ දැන් ගන්න බෙහෙත් එකේ තියෙනවනේ අර පිටිපස්සේ එහෙම සමහරලාට ගහලා ඒවල දැන් කාඩ් එකක් ගත්තොත් කාඩ් එක පිටිපස්සේ තියෙනවනේ ඒක දාලා ඇයි මේක ගන්න කියලා කිව්වොත් එහෙම වැළුවොත් එක්ක එයා කියනවා එක්ක ඉන්ෆර්මේෂන් වලට ගන්න එකක් එක්ක මේක ඇන්ටිබයොටික් එක අපි අතන නොදැනනේ මෙච්චර කාලයක් කොහොම කරන්නේ ඔව් එතකොට දැනගෙන ගන්න ඇයි ඇන්ටිබයොටික් තවත් හොයන්න ගන්න ඇයි ඇන්ටිබයොටික් එක අපි ගන්න එහෙම ජෙනරල් නොලෙජ් එකක් කියනවා නැත්තම් මේ ડોක්ටර් කෙනෙක්ගේ ලෙවල් එකට නොලෙජ් එක කියනවා නෙමෙයි එතකොට අපි ඒව දැනගෙන යනවා ඒ නොලෙජ් එක දසු මම හිතන්නේ හැම එකටම එනවා මම හිතන්නේ අපි දැන් හුඟක් වෙලාවට බ්‍රේන්ස්ටෝම් කරනවානේ මොඩල් එකත් එක්ක මම හිතන්නේ අපි හුඟක් වෙලාවට යූස් කරන්නේ GPT chat GPT අනිත් යූස් කරන ඒකත් එක්ක යූස් කරනකොට අපි ඇත්තටම දැන් GPT මොඩල්ස් එක්කනේ අපි ඔක්කොම බ්‍රේන්ස්ටෝම් කරන දේවල් ඉතින් ඔය බ්‍රේන්ස්ටෝම් කරන ගමන් අපි ඉගෙන ගන්නවනේ එතනින් කොච්චර දේවල් ඉගෙන ගන්නවද අපි අයිඩියා එකක් ඩෙවලොප් කරන් යනකොට මොඩල් එකෙන් අපිට ගොඩක් දේවල් එළියේ තියෙන දේවල් කියලා දෙනවා අපි සමහර විට ඒකිනුත් ඉන්ස්පයර් වෙලා අපි තවත් අපේ යන පාර අපි හදා ගන්නවා මේ මොකක් හරි අයිඩියා එකක් ඩෙවලොප් කරනවා දැන් AI වලින් ඉෆෙක්ට් වෙලා නැති තාම මමත් මේක try කරලා තියෙනවා දැන් ඔය chat GPT හරි දැන් මම හිතන්නේ දැන් මම කායකේ හුඩ් එක ඕපන් කරලා ඒකේ තියෙන මේ මොනවාද වීඩියෝ ෆීඩ් එක ගන්න chat GPT app එකෙන් හරි බැලුවොත් මේ උනාට ඒකට තාම බෑ අපි දැන් මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් ඒකට හරි විසඳුමක් දෙන්න හරියට මේව ගන්න ඒක ඇත්තටම ටෙක්නීෂියන් කෙනෙක් ඕනේ ඒ ඔය පැත්ත තාම ඉෆෙක්ට් වෙලා නැහැ හැබැයි ඕක වෙන්න පුළුවන් ඉතින් තව ඉස්සරහට වෙන්න පුළුවන් මේ හැබැයි ඉස්සරහට එන වාහන දැන් BYD ගත්තොත් එහෙම ඒවා ඇති තනිකර කම්පියුටර්ස්නේ රෝද තියෙන කම්පියුටර්ස් වගේ ඉතින් හැබැයි ඕවලදී සමහරට ඉතින් ෆෝල්ට් එකක් ආපුවාම ෆෝල්ට් කෝඩ් එකක් හරි මොකක් හරි දීලා ඒකට මොන සොලියුෂන් එකක් එහෙම ගන්න පුළුවන් වෙන්නත් ඉස්සරහට පුළුවන් ඉතින් අපි ඔය ඩෙවලොපර්ස් ගන්නේ කන්සෝල් එකේ දැන් එරර් කෝඩ් එකක් තියෙනවා ඒ කෝඩ් එක දුන්නාම මෙතන එරර් එක තියෙන්නේ කියලා කියනවා ඒක වා කියපේක වට හිතෙන්නේ නැද්ද මේ ඔය තාමත් ඔය ඔටෝමේට් කරන්න බැරි ජොබ්ස් ඒ ඔක්කොම අර ඩේටා සෙට් එකක් තාම ගන්න අමාරු ජොබ්ස් කියලා. දැන් වාකි වගේ ටෙක්නීෂියන්ස්ලා ඊට පස්සේ ප්ලම්බින් වගේ දේවල් වල ගෙදර ඇවිල්ලා හදන ඒවා. ඊට පස්සේ ඇග්‍රිකල්චර් පරිණියම් පොහොර දාන ඒවයි අරවයි මේවයි තාමත් අර මිනිස්සු මං හිතන්නේ කැමති නෑ නිකන් ඩේටා සෙට් එකක් එතනින් ගන්න ඉන්වෙස්ට් කරන්න. ඕක කවදා හරි එන්නේ. ඔහොම ගිහිල්ලා දැන් හිතන්නකෝ දැන් ඔහොම මේ විදිහට දිගට ගිහිල්ලා කාලෙකදී සමහර විට වෙන්න පුළුවන් දැන් ඔය ජොබ් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙලා ඒවට විතරක් කියන දැන් ඊටු ඔක්කොම ඔටෝමේට් වෙන්න ගත්තොත් එහෙම AI වලින් කරන්න ගත්තොත් ඔය වගේ ජොබ්ස් වලට තමයි මේ ඊට පස්සේ තන වැඩි වෙන්නේ ඒවා කරන්න පුළුවන් ප්ලම්බින් වල ඉස්සරහට චූටි අතකුත් තියෙනවා හරි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න අපි එහෙනම් bye කියන see you dasun thank you bye